අපි දැන් ඊයේ විග්‍රහ කළා මේ දස අකුසලය. ඒ වගේම අපි විග්‍රහ කළා මේ අපිට අව්‍යාකෘත සිතක් තියෙනවා කියලා. ඒක ඔබ තේරුම් ගන්න ඕන. අපි අව්‍යාකෘත සිත හැරුණකොට තියෙන්නේ සංඛාර සිතයි. ඒක නිසා සංඛාර සිතින් කරන යමක් වේද ඒක දස අකුසලයට අහු වෙනවා. එසා ලෝකය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි දස අකුසලය. ඒක නිසා මෙන්න මේ දස අකුසලයෙන් මිදී නිදහස් වීමත් දවතාවය දෙපැත්ත. අන්න බුදුහාමුදුරුවෝ අපිට තවත් ක්‍රමයකට මේක පෙන්නලා දෙනවා. අපි එකට කියනවා ත්‍රිපරිවට්ටය කියලා. සංවට්ට, පරිවට්ට, විවට්ට. ඒක නිසා මේ අට්ටංගික මාර්ගයේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. තවත් සරලව කිව්වොත් මාර්ග තුනක් බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. ඒක නිසා අන්න එහෙමනම් අපි ඔය දන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් අපි දන්නවා අංග 8ක්. අන්න ඒ අංග 8 තුන් පැත්තක් තියෙනවා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන බුද්ධෝත්පාද කාලයකත් අබුද්ධෝත්පාද කාලයකත් මේ ගති 31 හැමදාම තියෙනවා කියලා. එතකොට මේ ගති 31 ප්‍රධාන වශයෙන්ම මේ ගති 31 තමයි ගති 31 සැරිසැරීම තමයි බුදුහාමුදුරුවෝ අන්න දෙපැත්තකට බෙදලා පෙන්නනවා සුගතිගාමී සහ දුගතිගාමී කියලා. ඒක නිසා අන්න සුගතිගාමී විය හැක්කේ පින නිසා දුගතිගාමී විය හැක්කේ පාව නිසා. ඒක නිසා ලෝකයේ හැවත් දස අකුසලය තුල තියෙන්නේ පවයි පිනයි. තවත් ඊට අමතර දේවල් තියෙනවා. දැන් ඒවා තමයි අපි මේ විග්‍රහ කරන්න යන්නේ. ඒක නිසා අන්න බුද්ධෝත්පාද කාලයකත් අබුද්ධෝත්පාද කාලයකත් මේ ලෝකයා මිච්ඡා මාර්ගයක් අනුගමනය කරනවා. ඒක තමයි නියත මිත්‍යා දිට්ඨිය හෙවත් මිච්ඡාංග 8කින් විග්‍රහ කරලා තියෙන්නේ. ඒක නිසා මේ මිච්ඡා මාර්ගයට මුල තමයි රාගය, ද්වේෂය, මෝහ. අන්න එහෙමනම් රාගය, ද්වේෂය, මෝහය මුල් කොටගෙන අන්න අපි මිච්ඡා මාර්ගයක යනවා. ඒක තමයි සංවට්ටය. ඒ වගේම ඒ රාගය, ද්වේෂය, මෝහය මුල් කොටගෙන අන්න මේ පැවැත්ම තුල සුගතිගාමී මාර්ගයක් තියෙනවා. ඒක තමයි පරිවට්ටය. හෙවත් බුදුහාමුදුරුවෝ අර්ථකථනය කළා ඒක ලෞකික මාර්ගය කියලා. එතන ලෞකික අංග 8ක් තියෙනවා. ඒකත් විග්‍රහ කළේ ඔය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. අන්න ඒක බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා සාසවා පුණ්‍ය භාගියා උපදි විපක්කා කියලා. ආසව කැපෙන්නේ ආසව දිගින් දිගට පවත්වාගෙන යනවා. හැබැයි උදා වෙන්නේ පුණ්‍ය භාගී වූ සුගතිගාමී විපාක. ඒකටත් හේතුව ඒ ක්‍රියාකාරකම් තුල සුගතිගාමී මාර්ගයේත් ඒ සුගතිගාමී ක්‍රියාකාරකම් තුලත් පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා. ඒක නිසා අන්න බුදුහාමුදුරුවෝ ලෝකෙට බිහි වෙලා පෙන්නලා දෙනවා මෙන්න මේ සුගතිගාමී මාර්ගයනුයි දුගතිගාමී මාර්ගයනුයි දෙකෙන්ම මිදෙන ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයක්. මේ සංවට්ට පරිවට්ට දෙකම විවට්ට විවෘත කරන කඩලා බිඳලා දාන ක්‍රමයක්. ලෝකෙන් ඈතර වෙන ක්‍රමයක්. ඒක තමයි අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංග. ආසව කැපෙනවා. රිය ගමනෙන් මිදී නිදහස් වෙලා අන්න ලෝකෝත්තර වෙනවා. ඒක තමයි අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංග. ඒක නිසා අන්න ලෝකයට මුල රාගය, ද්වේෂය, මෝහයයි. අන්න ඒක නිසා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය අන්න රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන මාර්ගයයි. සම්මා අර්ථයෙන් අන්න සම්මාංග 8ක් විග්‍රහ කළා. ඒක නිසා
අපි දැන් බලමු මේක ටිකක් කොහොමද අපි සරලව තේරුම් ගන්න කියලා. අන්න එහෙමනම් අපි දැන් තේරුම් ගන්න ඕන අංග 8ේම ත්‍රිපරිවට්ටයක් තියෙනවා කියලා. අන්න එහෙමනම් දිට්ඨියේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. සමාධියේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. සීලයේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. මිච්ඡා සීලය, ලෞකික සීලය, ලෝකෝත්තර සීලය. මිච්ඡා සමාධි, ලෞකික සමාධි, ලෝකෝත්තර සමාධි. අන්නේ ආකාරයට අන්න එහෙමනම් දිට්ඨියෙත් ත්‍රිපරිවට්ටයක් තියෙනවා. අපි දැන් බලමු එහෙනම් මොකද්ද මේ දිට්ඨියේ ත්‍රිපරිවට්ටය කියලා. ඒකට තමයි කියන්නේ නියත මිච්ඡා දිට්ඨිය කියලා. බුදුහාමුදුරුවෝ මේ නියත මිච්ඡා දිට්ඨිය අංග 10කින් දසවස්තුක මිත්‍යා දිට්ඨිය කියලා විග්‍රහ කළා. ඒක නිසා කතමාච භික්ඛවේ මිච්ඡා දිට්ඨි නත්ති දින්නා. මිනිස්සු විශ්වාස කරනවලු මේ දෙන දෙයි ඵලයක් විපාකයක් නැහැ කියලා. එහෙනම් යම් පුද්ගලයෙක් තුල තියෙනවා නම් අදහසක් දෙන දෙයි විපාකයක් නැහැ කියලා, එහෙනම් ඔහු තුල අදහසක් තියෙනවා එහෙනම් මම ගන්න දෙයි විපාකයකුත් නැහැ. ඒක නිසා අන්න එහෙමනම් හොරකම් කළාට ප්‍රශ්නිකුත් නැහැ. ඒකයි තීරුම් ගන්න. මොකද දෙන දෙයි විපාක නැත්තම් ගන්න දෙයි විපාක දෙන්නත් විදිහක් නැහැනේ. නැති දින්න. ඒකයි තීරුම් ගන්න. ඒ වගේම නත්ති ඉට්ටං. මේ මිනිස්සයෝ කරන කියන දේවල් වලින් ඒ කිව්වෙත් කාය සමාචාර, වචී සමාචාර කියන එකයි. අන්න ඒවලත් විපාක නැහැ කියලා. ඒක නිසා අපිට ඕන දෙයක් කියන්න පුළුවන්, කරන්න පුළුවන්, ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. අන්න එහෙනම් අපි තේරුම් ගන්න ඕන කියන දේවල් කරන දේවල් නිකන් කරන්න බෑ. ඊට කලින් චේතනාව මුල් වෙනවා. අන්න එහෙමනම් නත්ති හුතං. හිතන දේවල් වල කිසිම වරදක් නැහැ කියලා. ඒක නිසා අන්න ඔය තුනෙන් විග්‍රහ කරන්නේ එහෙමනම් එයයි විශ්වාස කරන්නේ නැහැ එතකොට මේ හේතුඵල ධර්මයක් තියෙනවා කියලා. එහෙමත් නැත්නම් කර්මයක් තියෙනවා. ඒක නිසා කර්ම විපාක ඇති වෙනවා කියන අදහසට විරුද්ධයි. අන්න ඒක නිසා අන්න ඊළඟ කාරණාව කියනවා එතකොට නත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. තමාට මේ සුඛ දුක ඇතිවන්නේ ඒ තමාගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් වශයෙන් කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒකයි තේරුම් ගන්න ඕනේ. දැන් මිනිසුන්ට අපල ඇති වෙනවා. කවුරුත් විශ්වාස කරන්නේ මේ අපල කියන්නේ තමා කරපුවාගේ අයහපත් ප්‍රතිඵල කියලා. ඒ වගේම නැති අයන් ලෝකෝ මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. යන්න දිහකුත් නැහැ, ආපු දිහකුත් නැහැ. ඉතින් අපි ඔය ඉන්න කාලේ හොඳට කාලා බීලා අහලා පාලා මිනිස්සුන්ට පොඩි චණ්ඩි පාට් එකක් දාගෙන ඉමු කියන අදහසේ තමයි ලෝකයා ඉන්නේ. නත්ති මාතා නත්ති පිතා. එහෙනම් අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ. එහෙනම් අම්මා තාත්තට කරන්න ඕන යුතුයකම් කොටසක් වගකීම් කොටසක් නැහැ. අන්න එහෙමනම් ආනන්තරීය පාප කර්මිකුත් නැහැ. ඒ වගේම නත්ති සත්තා ඕපපාතිකා. තමාගේ ඇහැට පේන්න ඕන සත්තු. ඕපපාතික සත්තු නැහැ. ඒ වගේම නත්ති ලෝකේ සමන බ්‍රහ්මනා. සමන බ්‍රහ්මණයින් නැහැලු. කොයි වගේද? සම්මග්ගතා සම්මා අග්ග වෙච්ච. ඒ කියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වීමේ අග්‍රභාවයට ගිය. එහෙම යන්න භාවිතා කරලා තියෙනවා සම්මා පටිපන්නා, සම්මා ප්‍රතිපදාවක්. ඒ කියන්නේ සම්මා ප්‍රතිපදාවක් අනුගමනය කරලා ඒ කෙලෙස් වලින් මිදීමේ අග්‍රභාවයට ගිය සමන බ්‍රහ්මණයෝ නැහැලු. ඒ කියන්නේ බුදුවරු නැහැලු, මගපලලාභීන් නැහැ කියන අදහස. ඒක නිසා ඉමංච ලෝකම් පරංච ලෝකම්, මෙලොවත් පරලොවත්, ඒ කියන්නේ පංචස්කන්ධ උපාදානයත් පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් වීමත්, සයන් අභිඥා මේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනේ දොරටුහයි ක්‍රියාකාරීත්වයේ ගැඹුරින් දැකගත්තු සත්‍චිකත්ව අන්න එක දැකගත්තු සාක්ෂාත් කරගත්තු පුද්ගලයෝ නැහැ කියලා. ඒක නිසා
අද බොහෝ බුද්ධාගම්කාරයෝ මේකට අයිති වෙනවා. මොකද බොහෝ බුද්ධාගම්කාරයෝ අද කියනවා අද බුදුවරු නැහැ. අද මගපල ලබන්න බෑ. අද මගපල ලාභින් නැහැ. ඒක නිසා අද නිවනක් නැහැ. අන්න ඒ අදහසයි තමයි ඉන්නේ. ඒක නිසා කවුරු හරි හිතනවා නම් අන්න එවැනි අදහසක් අන්න ඒ අය මෙන්න මේ නියත මිත්‍යා දිට්ඨියට අහු වෙනවා. අනේ බුදුහාර වහනවා කතමාච භික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි විපක්කා. ආසව සහිත වූ පුඤ්ඤ භාගී සම්මා දිට්ඨිය කියලා මොකද්ද කියන්නේ කියලා. අන්න ඒ 10 ප්‍රතිපක්ෂ අර්ථය තමයි දැන් තියෙන්නේ. අත්තිදින්නම් අත්තිට්ටං අත්තිහුතං අන්න එහෙමනම් අත්ති සුඛ දුක්ඛට ආලං කම්මානම් පලං විපාකෝ. අන්න එහෙමනම් අයන් ලෝකෝ අයන් පරෝ ලෝකෝ. අත්ති අයන් ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. අත්ති මාතා අත්ති පිතා අන්න එහෙමනම් අත්ති සත්තා උපපාතිකා. අන්න එහෙමනම් අත්ති ලෝකේ සමන බ්‍රහ්මනා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ මංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඥා සච්චිකත්වා පවේදෙන්ති इति. කෙනෙක් ඉස්සෙල්ලම මෙතෙන්ට එන්න ඕන. මොකද මෙතෙන්ට එන්නේ නැතුව මෙතනින් ඉස්සරහට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒකයි තීරුම් ගන්න. අනේක නිසා අන්න දැන් බුදුහාර ඊළඟට විග්‍රහ කරනවා ලෝකෝත්තර අෂ්ටාංගික මාර්ගය. කතමාච භික්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා. යකෝ භික්කවේ අරිය චිත්තස්ස ආරිය ගමන අත්හරින චිත්තය බලගැන්වෙන්න ඕන. අනාසව චිත්තස්ස ආසව කැපෙන්න ඕන. අරිය මග්ග සමංගිනෝ අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන අංග බලගැන්වෙන්න ඕන. අරිය මග්ගම් භාවයතු අන්නේ අංගාට අංග භාවිතා කරන්න ඕන. අන්න එතකොට පඤ්ඤා පිරිසිදු ප්‍රකෘති ඥාන ශක්තිය බලගැන්වෙනවා. අන්න පඤ්ඤා ඉන්ද්‍රිය බලගැන්වෙනවා. පඤ්ඤා බලං එතම චතුරාර්ය සත්‍ය. අනතකොට ධම්මවිචය සම්බොජ්ජංගය බලගැන්වෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බලගැන්වෙනවා. අනතකොට සම්මාදිට්ඨි මග්ගංගම් භාවිතා කළා වෙනවා. අයං උච්චති භික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංග. ඔන්නෝක තේරුම් ගන්න ඕන. ඒක නිසා අන්න අපි කියලා දුන්නා මේ හැම සත්වයකුටම ඥානයක් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා අන්න අපිට පුළුවන් අපගේ ඥානය පිරිසිදු ප්‍රකෘති ඥානයක් කරගන්නත්. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන මාර්ගය. නමුත් අපි තේරුම් ගන්න ඕන අපි කරන්නේ අපි ළඟ තියෙන ඥානය විකෘති වූ විවිධ වූ විසම වූ ඥානය හෙවත් විඥානයේ බවට පත් කරගන්න. විඥානය කියලා කියන්නේ විකෘති වූ විවිධ වූ විසම වූ ඥාන. අන්න එහෙනම් අපිට පුළුවන් අපගේ ඥානය විකෘති වූ විවිධ වූ විසම වූ ඥානයේ හෙවත් විඥානයේ බවට පත් කරගන්න. ඉතින් මං අහනවා අපි ළඟ තියෙන ඥානය විකෘති වූ විවිධ වූ විසම වූ ඥානයක් හෙවත් විඥානය කරගන්න අපි මොකද කරන්න ඕන? රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් ක්‍රියා කරන්න ඕන. අන්න ඒක නිසා රාගයේ ද්වේෂයේ මෝහයේ උපදින තැන තමයි අපගේ ඥානය විකෘති ඥානයක් බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕන එහෙමනම් මේ පැවැත්ම තුල විකෘති ඥානය භාවිතා කරලා අපිට උදා කරගන්න පුළුවන් පහළම తত্ত্বය හෙවත් යන්න පුළුවන් පහළම తত্ত্বය මොකද්ද? මේ පැවැත්ම තුල. අන්න එක තමයි නිරය. එහෙමනම් මේ පැවැත්ම තුල විකෘති ඥානය හෙවත් විඥානය භාවිතා කරලා අපිට යන්න පුළුවන් පහළම తত্ত্বයේ නිරය නම් මේ පැවැත්ම තුල විකෘති ඥානය භාවිතා කරලා යන්න පුළුවන් ඉහළම తত্ত্বය උදා කරගන්න පුළුවන් ඉහළම తত্ত্বය මොකද්ද?
අන්න ඒක තමයි චේතෝ විමුක්තිය. අන්න එහෙමනම් මේ පැවැත්ම තුල විකෘති ඥානය භාවිතා කරලා යන්න පුළුවන් පහළම తত্ত্বය තමයි නිරය, යන්න පුළුවන් ඉහළම తত্ত্বය තමයි චේතෝ විමුක්තිය. බෝධිසත්වයේ උපදින කොටත් පස්වග මහණුන් චේතෝ විමුක්තිය උදා කරගෙනයි හිටියේ. ඒක නිසා අර දැන් බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා අපිට මේ පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න ක්‍රමයක්, මාර්ගයක්. පවත්තිතං අපපතිවත්තියං කරන ක්‍රමය. ඒක නිසා අන්න අපි ළඟ තියෙන ඥානය අපිට විකෘති ඥානයක් කරගන්නවා වගේම අපි ළඟ තියෙන ඥානය අන්න අපිට පුළුවන් පිරිසිදු ප්‍රකෘති ඥානයක් බවටත් පත් කරගන්න. ඒක තමයි ප්‍රඥාව. එහෙමනම් මං අහනවා අපි ළඟ තියෙන ඥානය විකෘති වූ විවිධ වූ විසම වූ ඥානය හෙවත් විඥානය කරගන්න පුළුවන් අපිට රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියා කරනකොට. එහෙනම් ඉතින් මං අහනවා අපි ළඟ තියෙන ඥානය, ඒ කියන්නේ අපි තුල උපදින ඥානය ප්‍රකෘති ඥානයක් හෙවත් ප්‍රඥාව කරගන්න අපි මොකද කරන්න ඕනේ එහෙනම්? අපි තුල උපදින ඥානය විකෘති ඥානයක් කරගන්න නම් කරන්න ඕනේ රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් ක්‍රියා කරන එක. එහෙමනම් ඉතින් මං අහනවා අපේ සිතේ උපදින ඥානය පිරිසිදු ප්‍රකෘති ඥානයක් කරගන්න නම් අපි මොකද කරන්න ඕනේ කියලා. අන්නේ උපදින්න යන රාගයට ප්‍රතිවිරුද්ධව අසුභේ වඩන්න ඕන. උපදින්න යන දේශයට ප්‍රතිවිරුද්ධව මෛත්‍රිය වඩන්න ඕන. උපදින්න යන මෝහයට ප්‍රතිවිරුද්ධව අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ඕන. අන්න එතන උපදින්න යන විකෘති ඥානය ප්‍රකෘති ඥානයක් බවට පත් වෙනවා. එහෙමනම් ඉතින් මං අහනවා ප්‍රකෘති ඥානය හෙවත් ප්‍රඥාව උදා කරගෙන ප්‍රඥාව භාවිතා කරලා අපිට මොකද්ද උදා කරගන්න පුළුවන් ඉහළම తত্ত্বය? ඒක තමයි ප්‍රඥා විමුක්තිය. අරිහත් ඵලය. ඉතින් ඒක නිසා අපි දැන් ටිකකට තේරුම් ගන්න ඕන මොකද්ද මේ විඥානය කියන්නේ කියලා. මොකද මිනිසුන්ට විඥානය කියන්නේ මොකද්ද කියලා අදහසක් නැහැ. මොකද රටේ ලෝකයේ එක එක දේශකයෝ එක එක කතන්දර කියන නිසා. විඥානං විඥානන්ති ආවුසෝ උච්චති කිත්තාවතානුකෝ ආවුසෝ විඥානන්ති උච්චති. විඥානය කියනවා මොකද්ද මේ විඥානය කියන්නේ කියලා. අනතකොට පිළිතුරක් දෙනවා විජානාති තිකෝ ආවුසෝ තස්මා විඥානන්ති උච්චති. විඥානය කියලා කියන්නේ විජානාති. ඒ කියන්නේ විකෘති වූ වෙන්වෙන් දැන ගැනීම තමයි විඥානය කියලා කියන්නේ. විකෘති වූ වෙන්වෙන් දැන ගැනීම. කිංච විජානාති. මොනවාද මේ විකෘති වූ වෙන්වෙන් දැන ගැනීම? සුඛාන්ති පිවිජානාති. අර ස්වාභාවික පදාර්ථය ඇසට කනට නාසයට දිවට කායට ස්පර්ශ වෙනකොට තමාගේ කෙන්ගෙඩියෙන් අහලා බලලා කියනවා සුඛන්තිපි. සුඛයි කියලා දැනගන්නවා. ඒ කිව්වේ රාගය උපදින තැනයි විඥානයේ පහළ වීම. ඒ විතරක් නෙමේ දුක්ඛන්තිපි විජානාති. දුකයි කියලා දැනගන්නවා. ඒක විකෘති දැන ගැනීමක්. ඒ කිව්වේ දේශයේ උපදින තැනයි. අනේ රාගයේ දේශයේ උපදින්න කලින් අදුක්ඛම අසුඛන්ති පිවිජානාති. මෝහය. ඒක නිසා විඥානයේ බැස ගැනීම සිද්ධ වෙන්නේ අවස්ථා තුනකයි. අන්න මෝහය උපදින තැන, රාගය උපදින තැන, ද්වේෂය උපදින තැන. දැන් අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් මිනිස්සු පව් කළාද නැද්ද? පව් කළා.
එහෙමනම් ඉතින් මං අහනවා බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් මිනිස්සු දන් දුන්නද නැද්ද? දන් දුන්නලු, පින්කම් කළාලු. එහෙමනම් ඉතින් මං අහනවා බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් මිනිස්සු සිල් රැක්කද නැද්ද? මිනිස්සු සිලුත් රැක්කලු. එහෙමනම් මං අහනවා බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් මිනිස්සු භාවනා කරලා ධ්‍යාන උදා කරගත්තද නැද්ද? ධ්‍යානත් උදා කරගත්තලු. ඔන්න දැන් මේ ඇත්තෝ කියනවා බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් මිනිස්සු පවුත් කළාලු. දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියාත් කළාලු. එහෙනම් ඉතින් ඒ එකක්වත් අලුත් දෙයක් නෙමෙයි. එහෙනම් ඉතින් මං අහනවා බුදුහාමුදුරුවෝ මොකද්ද අලුතෙන් හොයාගත්තු දේ? පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මීට කලින් කවුරුවක්වත් දැනගෙන හිටපු නැති භාවිතාවේ තිබිච්ච නැති අලුත් ධර්මයක්. එහෙනම් ඒක පව්කම් කිරීම වෙන්න විදිහක් නැහැ. එහෙනම් ඒක පින්කම් කිරීම වෙන්න විදිහක් නැහැ. එහෙනම් ඒක සිල් රැකීම වෙන්න විදිහක් නැහැ. එහෙනම් ඒක ධ්‍යාන උදා කර ගැනීම වෙන්න විදිහක් නැහැ. එහෙනම් ඒක පව්කම් කිරීමයි ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියා කිරීමයි වෙන්න විදිහක් නැහැ. මොකද මේ ඇත්තෝ කියනවා බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් කලින් මිනිස්සු පව් කළාලු, පින්කම් කළාලු, සිල් රැක්කලු, ධ්‍යාන උදා කළාලු, ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියා කළාලු. එහෙනම් මොකක්ද බුදුහාමුදුරුවෝ අලුතෙන් හොයාගත්තු දේ? එකයි තේරුම් ගන්න. අන්න ඒක නිසා ඕන් ඔය පව්කම් ටිකයි ඕන් ඔය ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියාවයි තමයි දස කුසලයේ කියලා කියන්නේ. ඒකයි තේරුම් ගන්න. මොකද ලෝකයාගේ සියලු ක්‍රියාකාරකම් වලට මුල් වෙලා තියෙන රාගය, දේශය, මෝහය හේවත් අවිද්‍යාවයි. ඉතින් ඒක නිසා අන්න බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නා මෙන්න මේ ලෝකයා පව් කරන තැන අන්න පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා. ලෝකයා පින් කරන තැන පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා. ලෝකයා සිල් රකින්න තැන පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා. ලෝකයා භාවනා කරලා ධ්‍යාන උදා කරගත්තු තැන පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා. ඒක නිසා අන්න බුදුහාමුදුරුවෝ අලුතෙන් කියලා දීපු දේ තමා ඒ සියලු උපාදානයන්ගෙන් මිදී නිදහස් වීම. ඒක තමයි කුසලය. මොකද රජගෙදරින් පිටත් උනේ කිං කුසල ගවීසි කිං සච්ච ගවීසි කියලා. ඒක නිසා බොහෝ දෙනෙක් කියනවා මේ පිනයි කුසලයයි දෙකම එකයිලු. එහෙනම් ඉතින් අපරාධේ සිදුහත් කුමාරයාගේ රජකම අන්තපුරේ ගෙදරට වෙලා රජකමත් කරාගෙන අන්තපුරේ තියාගෙන පින්කම් ටිකක් කරගෙන ඉන්න තිබුණා. ඉතින් ඒක නිසා ඔබට පිනයි කුසලයයි දෙකේ තේරුම තේරෙන්නේ නැත්නම් මම දැන් කියලා දෙන්නම් ආය අමතක නොවන විදිහට. කුසලය කියන්නේ අරිහත් ඵලයයි. ඊළඟ කවුරු හරි කිව්වොත් මං කුසලයක් කළා කියලා අරිහත් වෙලා තියෙනවා. අඩුම තරමින් සෝතාපන්න වෙලා හරි තියෙනවා. ඒක නිසා කවුරු හරි සෝතාපන්න වෙලා නැත්නම් තාම කුසලයක් කරලා තාම කරලා තියෙන කුණු එකතු කරගන්න එක විතරයි. තාම කුණු සලා හැරලා නැහැ. ඔන්න අමතක කරන්න එපා. කුසලයේ කිව්වේ අරිහත් ඵලයයි. ඒක තමයි බුද්ධත්වය. ඒක තමයි සුදත් කුමාරයා හොයාගත්තේ කිං කුසල ගවීසි කියලා. ඒක නිසා අපි දැන් තේරුම් ගන්න ඕන. එහෙමනම් මේ ලෝක සත්වයා පව්කම් කරලා කොහෙද ගිහිල්ලා උපදින්නේ? දුගති. නිරේටම දාන්න එපා තින් ඔක්කොම. දුගති. දුගති කීයක් තියෙනවද? 4යි.
ඒ තමා සතර අපාය. එහෙමනම් මේ ලෝක සත්වයා මේ මිනිස්සයා පින්කම් කරලා සිල් රැකලා කොහෙද ගිහිල්ලා උපදින්නේ? අසුගතියේ. සුඛ ගතියේ. එහෙනම් මේ පැවැත්ම තුල සුගති කීයක් තියෙනවද? මේ පැවැත්ම තුල සුගති කීයක් තියෙනවද? සුගති 6යිලු එක්කෙනෙක් කියන උපාසකම්ම කෙනෙක්. ඇයි ඔය සුගති 6යි කියලා කියන්නේ? ඇයි සුගති 6යි කියලා කියන්නේ? දන්නේ ඉපදිලා ඉන්නේ සුගතියේ කියලා. මොකද වටපිට වපසරිය දිහා බලපුවම හිතන්න බෑ මේක නම් සුගතියක් කියලා. සතර අපායක් වගේ තමයි ඉන්න ඇත්තේ ඒකයි. ඒක නිසා සුගති 7යි. මනුස්ස ගතියයි දිව්‍ය ගති 6යි. ඒ වගේම මේ පැවැත්ම තුළ තියෙනවා බ්‍රහ්ම ගති. එහෙනම් බ්‍රහ්ම ගති කීයක් තියෙනවද? 20යි. එහෙනම් මේ පැවැත්ම තුළ ඔක්කොම ගති 31ක් තියෙනවා. ඒ වගේම මේ පැවැත්ම තුළ පරම දුර්ලභ ගතිය තමයි මනුස්ස ගතිය. ඒකයි තීරුව. මේ පැවැත්ම තුළ තියෙන පරම දුර්ලභ ගතිය තමයි මනුස්ස ගතිය. හෙවත් තවත් විදිහකට කිව්වොත් ඕම් මේ ලෝකයා කරන පව්කම් පින්කම් සිල් ධ්‍යාන හෙවත් දස අකුසලය නිසා අන්න ඒ දස අකුසලයෙන් කරන ක්‍රියාකාරකම් ඔක්කොගෙම හදාගන්න ගති තමයි මේ ගති 31 කියලා කියන්නේ. ඒක නිසා අන්න දැන් බුදුහාමුදුරුව අපිට පෙන්නලා දෙනවා මේ දස අකුසලයෙන් මිදී නිදහස් වීම හෙවත් මෙන්න මේ ගති 31න් මිදී නිදහස් වීම. අන්න එතන තමයි නිබ්බානය. අන්න එතන මේ ගති 31න්ම නිදහස්. ඒක තමයි න ගති. ඔය ගති 31න් එකක්වත් නැහැ. 31න්ම නිදහස්. ඒකයි තීරුම් ගන්න ඕනේ. ඒක නිසා අන්න දැන් බුදුහාමුදුරුවෝ අපිට මාර්ගයක් පෙන්වලා දෙනවා මේ දස අකුසලයෙන් මිදී නිදහස් වීම හෙවත් මෙන්න මේ ගති 31න්ම මිදී නිදහස් වීම විග්‍රහ කරනවා. අන්න අපිට දැන් මාර්ගයක් පෙන්වලා දුන්නා. ඒ තමයි ආනාපාන සති සමාධිය හෙවත් සතර කමඨහන්. අන්න එන යමෙක් සතර කමඨහන් වඩනවා නම් අන්න තවදුරටත් ඔහු පව්කම් කරන්නේ නැහැ. අන්න එහෙනම් තවදුරටත් දුගතියක උපදින්න හේතු සකස් වෙන්නේ. අන්න පෙන්වලා දුන්නා ඕන් ඔය වැරදි භාවනා ක්‍රම භාවිතා කරන්න එපා. ඕන් ඔය වැරදි භාවනා ක්‍රම හෙවත් සමත භාවනා ක්‍රම නිසා අන්න බ්‍රහ්මත්වයට යනවා මෙන්න අලුත් භාවනා ක්‍රමයක්. ඒක තමයි ආනාපාන සති සමාධි. අනේ නම් ඒ වැරදි භාවනා ක්‍රම ටික ඔක්කොම අත්හැරලා දැම්ම නම් අන්න තවදුරටත් බ්‍රහ්මගති 20ට යන්න විදිහක් නැහැ. අන්න දැන් බුදුහාරෝ අපිට පෙන්නලා දෙන්න ඕන එහෙමනම් කොහොමද මේ සුගති 7න් මිදී නිදහස් වන්නේ කියලා. එතකොට අපි මේ සුගතියක ඇවිල්ලා ඉපදිලා තියෙන්නේ මොනා කරලාද? පින්කම් කරලා, දන් දීලා, සිල් රැකලා, භාවනාත් කරලා. අපි දැන් තේරුම් ගන්න ඕන කොහොමද මේ සුගති 7න් මිදී නිදහස් වන්නේ කියලා. අන්න එහෙමනම් අපි මේ සුගතියක ඇවිල්ලා ඉපදිලා ඉන්නේ දන් දීලා, සිල් රැකලා, භාවනා කරලා, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරලා. ඒක නිසා ඔබ පින්කමක් කළා නම් මං අහනවා ඇයි ඒ කියලා. මේ අතු පින්කම් කරලා ඇති. ඉතින් මං අහනවා ඇයි ඔබ පින්කම් කළේ? මොනවා බලාපොරොත්තුවෙන්ද පින්කම් කළේ? මොනවා ලබා ගැනීම සඳහාද පින්කම් කළේ? මොන අපේක්ෂාවෙන්ද පින්කම් කළේ?
ඒකයි තේරුම් ගන්න. එහෙමත් නැත්නම් ඔබ යම් ආගමිකයෙක් නම් ඔබ ඔබේ ආගමෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ? ඔබට ඔබගේ ආගමෙන් මොනවාද අවශ්‍ය? මොනවා ලබා ගැනීම සඳහාද ඔබ ආගමක් අදහන්නේ? ආගම් කියලා જાතියක් ලෝකේ තියෙනවා. ආගම් නම් අදහන්න ඕනේ જાතියව තමයි ආගම් කියලා කියන්නේ. ආගම් කියන්නේ මොනවද? අදහන જાති ඒවා. ඒවා තමයි ආගම් කියලා කියන්නේ. ඒක නිසා අපි පොඩි උදාහරණයක් අරන් බලමු මේ ආගම්කාරයින්ට මොනවද ඕනේ කියලා. ඇයි මේ පුද්ගලයෝ මේ ආගමක් අදහන්නේ කියලා. අපි බුද්ධාගම්කාරයෙක් කරන් බලමු. ඔන්න කඩයක් කියන්නේ හන්දියක කඩ කීපයක් තියෙනවා. මේ බුද්ධාගම්කාරයා උදේ නැගිටලා බුදුන් වැඳලා මල් පහන් පූජා කරලා මොනවාද බලාපොරොත්තු වෙනව ඇත්තේ? අන්න ඊට කඩේට එහා පැත්තේ ඉන්නවා කතෝලික මිනිස්සෙක්, කතෝලික වෙලෙන්දෙක්. මිනිහත් උදේ නැගිටලා මිනිහගේ දෙයියෝ වැඳලා මොනවාද බලාපොරොත්තු වෙනව ඇත්තේ? අන්න ඊට එහා පැත්තේ තියෙනවා මුස්ලිම් මිනිස්සෙක් කඩයක්. මිනිහත් උදේ නැගිටලා මිනිහගේ දෙයියෝ වැඳලා මොනවාද බලාපොරොත්තු වෙනව ඇත්තේ? අන්න ඊට එහා පැත්තේ තියෙනවා හින්දු මිනිස්සෙක් කඩයක්. ඒ මිනිස්සයත් උදේ නැගිටලා තමාගේ දෙයියෝ වැඳලා මොනවාද බලාපොරොත්තු වෙනව ඇත්තේ? දැන් මොකද්ද හතර දෙනාගේ වෙනස? හතර දෙනාම අදහන්නේ එකම ආගමක්. ඒ තමාගේ ව්‍යාපාර දියුණු කරලා දෙන ආගම. ඒකයි තේරුම් ගන්න. තමාගේ ව්‍යාපාර දියුණු කරලා දෙන ආගම. ඒක නිසා අපරාධ මිනිස්සු පිළිම කඩනවා කියනවා, රණ්ඩු වෙනවා, ගහ ගන්නවා ආගම්කාරයෝ. කට්ටිය එකතු වෙලා සාකච්ඡාවක් තියලා තමාගේ ව්‍යාපාර දියුණු කරන ආගම හදාගත්තා නම් ඉවරයි. ඒතර කවුරුත් බය වෙන්නේ නැහැ මේ මුස්ලිම් කාර්යය, මේ කතෝලිකයා, මේ මුස්ලිම් කාර්යය, මේ හින්දු කාර්යය, මේ බුද්ධ ආගම් කාර්යය කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකයි තේරුම් ගන්න. දැන් ඒක නිසා බුදුහාඳුරුව පෙන්නලා දෙනවා මේ පෘථග්ජනයෙක් කරන පරිශ්‍රණය මොකක්ද කියලා. පෘථග්ජනයාගේ පරිශ්‍රණය තමයි ලාභ පරිශ්‍රණය. ඔහුට ඕනේ වචනයක හෝ ලාභයක්. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ලාභ පරිශ්‍රණ පටිච්ච සමුප්පාද ධර්මය. ඉතිකෝ පනේතං ආනන්ද වේදනම් පටිච්ච තණ්හා. අන්න වේදනාවට පටිච්ච වෙලා ඒ කිව්වේ ආමිෂ සුඛයට පටිච්ච වෙලා තණ්හාව තියෙනවා. තණ්හම් පටිච්ච පරියේෂණා. අන්න තණ්හාවට පටිච්ච වෙලා පරියේෂණයක් කරනවලු. මොන වගේ පරියේෂණයක්ද? පරියේෂණම් පටිච්ච ලාභෝ. ලාභ පරියේෂණයක් තමයි කරන්නේ. මේ ලාභ කිව්වේ සල්ලි නෙමෙයි. ආස්වාදය. ආස්වාදෙ විඳින්න තමයි සල්ලිත් ඕනේ. ලාභම් පටිච්ච විනිච්චයෝ. තමාගේ ලාභය මුල් කොටගෙන තමා සියල්ල විනිශ්චය කරන්නේ. අනිත් එක තමා විනිශ්චය කරු නඩුකාරයා. විනිශ්චය කරන්නේ කායෙන් අහලාද? නඩුකාරයා? තමා දන්න කෙන්ගෙඩියෙන් අහලා. විනිච්ඡයන් පටිච්ච චන්දරාගෝ. චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං. අන්න විනිශ්චය කරනවා ඒකෙන් චන්දරාගය ඇති වෙනවා. අන්නේ චන්දරාගේ අන්න ගැඹුරු විදියට බැහැ ගන්නවා. අජ්ජෝසාය තිට්ඨති. ඒ කිව්වේ විනිශ්චය තුලින් මනපදුට්ට වෙනවා. අන්න අජ්ජෝසායන් තිට්ඨති වෙනකොට චිත්තේ පදුට්ට වෙනවා. 8 වෙනි අකුසලයේ සිද්ධ වෙනවා. ඒක සිද්ධ නොවෙනකොට අන්න 9 වෙනි අකුසලයේ සිද්ධ වෙනවා. හැවත් මනසාචේ පදුට්ටේන වෙනවා. අන්න දැන් අජ්ජෝසානම් පටිච්ච පරිග්ගහෝ.
අන්න දැන් මගේ කරගන්නවා, උපාදානය කරගන්නවා, අල්ල ගන්නවා. අන්න දැන් මගේ දේවල් වලට පරිග්‍රහම් පටිච්ච මච්චරියං මසුරුකම ඇති වෙනවා. මච්චරියම් පටිච්චාරක්කෝ අන්න දැන් මගේ දේවල් වලට මසුරුකම ඇති වෙනවා විතරක් නෙවෙයි. අන්න දැන් මගේ දේවල් නම් මොකද කරන්න වෙන්නේ? ආරක්ෂා කරගන්න වෙනවා. අන්න එහෙමනම් ඒව ආරක්ෂා කරන්න යනකොට ආරක්ඛාධිකරණම් පටිච්ච දණ්ඩාදාන සත්තාදාන කලහ විග්ඝහ විවාද තුවන්තුවම් පේසුඤ්ඤ මුසාවාදා අනේකීය පාපක අකුසල ධම්මා සම්භවಂತಿ. අන්න ඒවා ආරක්ෂා කරන්න ගිහිල්ලා තමයි කඩු පොළු මුගුරු අරගෙන ගහන්න යනවා, කපන්න කොටන්න යනවා, වාද විවාද කරන්න යනවා. පේසුඤ්ඤ මුසාවාදා අනේකීය පාපක අකුසල ධම්මා සම්භවಂತಿ. අන්න වචී කර්මයයි කාය කර්මයයි බිහි වෙනවා. අන්න ලාභ පරිේශණය නිසා තමා දස අකුසලය කර ලෝකේ පවත්වාගෙන යන්නේ. ඉතින් ඒක නිසා දැන් අපි තේරුම් ගන්න ඕන ඔබ ඔය පන්සලට ගිහිල්ලා ඇයි ඔය පන්සලට ගියේ? එක්කෝ පන්සලට මිනිස්සු යන්නේ. ඔය චෛත්‍ය ළඟට, බෝධි ළඟට, විහාර ළඟට ඇයි මිනිස්සු යන්නේ? කවුරු හරි යනවද මේ බෝධීන් වහන්සේ ළඟට? අනේ මේ අපේ බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච තැන, නික්ලේශී වෙච්ච තැන, යථාර්ථයේ තේරුම් ගත්තු තැන, දුකෙන් නිදහස් වෙච්ච තැන, අපේ ශාස්ත්‍රවරයා වගේ අපි ඒ ස්ථානෙට ගිහිල්ලා මොහොතකට යථාර්ථවාදී වෙන්න ඕන, නික්ලේශී වෙන්න ඕන කියලා යනවද? නෑ. යන්නේ මොනවාද කියලා ඔබ දන්නවා. ඒ වගේම ඔබ මේ පන්සලට ගිහිල්ලා හාමුදුරන්ට දානයක් දුන්නා නම් ඇයි ඒක කළේ? මොනවා බලාපොරොත්තු වෙන්නද? මොනවා බලාපොරොත්තු වෙන්නද? ඔබට මේ දානයක් දීලා මොනවාද අවශ්‍ය කියලා හාමුදුරුවෝ දන්නවා. අන්න ඒක හාමුදුරුවෝ කියනවා මේ පින්නතුන් මහා ලොකු පින්කමක් කරගත්තා. ඒක නිසා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන මේ අයට සුජාතා සුමනා මල්ලිකාමෙන් භවභෝග ධන සම්පත් කාම සම්පත් සිටු සම්පත් රජ සම්පත් චාතුරු මහා රාජිකාදී සදිසි දිව්‍ය ලෝකවල සදිවියශ්‍රී සැප සම්පත් ලැබේවා කිය. ඒ වගේම කියනවා මතු බුදුවන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ලැබේවා කියලා. එහෙනම් ඒ කතාවෙන් තේරෙනවා අද නිවන් දකින්න බෑ. එහෙනම් අද අරහතන් වහන්සේලා නැහැ. එහෙනම් අද මගපලලාභී නැහැ. එහෙනම් අද නිවන් දකින්න බෑ. ඒක නිසා එහෙම කියන හාමුදුරුවෝ මහාන වෙලා ඉන්නේ කාගේ ශාසනයද කියන ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද හාමුදුරුවන්ගේ හැටියට ගෞතම බුද්ධ ශාසනය අවසන්. මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න කියලා කියන්නේ. එතකොට මහාන වෙලා ඉන්නේ කාගේ බුද්ධ ශාසනයද කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඉතින් මේ ඇත්තොත් කියනවා අනේ සාදු මට සුජාතා සුමනා මල්ලිකාමෙන් භවභෝග ධන සම්පත් කාම සම්පත් සිටු සම්පත් රජ සම්පත් චාතුරු මහා රාජිකාදී සදිසි දිව්‍ය ලෝකවල සදිව්‍ය ශ්‍රී සැප සම්පත්. ඒ කියන්නේ මේ දිව්‍ය ලෝක හය ටුවර් එකක්. ඇයි කලින් දිව්‍ය ලෝක හය ගිහිලා නැද්ද? මේ ගති 31 අලුතෙන් ලබන්න අපිට අත්දැකීමක් නැත. මේ ගති 31 අපිට අලුතෙන් ලබන්න අත්දැකීමක් නැහැ. පරණ අත්දැකීමයි ලබන්න තියෙන්නේ. ඒකයි තේරුම් ගන්න. ඉතින් ඒක නිසා දැන් ඔබ මෙන්න මේ ආකාරයට පින්කමක් කරලා ඕන් ඔය කියන දේවල් බලාපොරොත්තු වුණා නම්
අනේ මට සුජාතා සුමනා මල්ලිකාමෙන් භවභෝග ධන සම්පත් කාම සම්පත් සිටු සම්පත් ලැබේවා. එම බලාපොරොත්තු වුණා නම් ඒ දානයක් දෙනවා කියන ක්‍රියාකාරකමට මුල් වෙලා තියෙන්නේ කුමන සිතක්ද? ඒකයි තේරුම් ගන්න ඕන. ඒක නිසා මේ දානයක් දෙනවා කියන එක බොහොම හොඳ ක්‍රියාවක්. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළා කර්මය කියන්නේ ක්‍රියාව නෙමෙයි. එහෙනම් චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. ඒක නිසා මේ අසුතවත් පෘථග්ජනයා අන්න එහෙමනම් දුක් මහන්සි වෙලා උපයාසපයා ගන්න මුදල් වියදම් කරලා අන්න අවිද්‍යාව මුල් කොටගෙන රාගය මුල් කොටගෙන තණ්හාව මුල් කොටගෙන අන්න පින්කමක් කරලා මොකද කරන්නේ? අකුසලයක් කරගන්නවා. ඒ කියන්නේ තමාගේ සසර ගමන දික් කර ගැනීමට ක්‍රියා කරනවා. හැබැයි සුගතිගාමි විදියට. ඒකයි කිව්වේ සාසවා පුඤ්ඤ භාගියා උපදි විපක්කා කිය. ඒක නිසා අන්න බුදුහාරෝ සිද්ධාන්තයක් විග්‍රහ කළා. යන් ලෝභ පකතං කම්මං ලෝභජං ලෝභ නිදානං ලෝභ සමුදයං තං කම්මං අකුසලං කියලා. ලෝභය විතරක් නෙමේ ලෝභය, ද්වේෂය, මෝහය මුල් කොටගෙන යම් ක්‍රියාවක් කරයිද ඒක අකුසලයක් හෙවත් දස අකුසලයට අයිති වෙනවා. ඒක නිසා මේ හේතුඵල ධර්මය දන්නෙත් නෑ, බුදුහාරුවන්ගේ ධර්මය දන්නේ නෑ, මේ න්‍යායන් දන්නේ නෑ. අන්නේ අසුතවත් පෘථග්ජනයා අන්න පින්කමක් කරලා මහන්සි වෙලා උපයාසපයාගත් මුදල් හදල් වීදම් කරලා අන්න අවිද්‍යා මූලිකව පින්කමක් කරලා අන්න තමාගේ සසර ගමන දිග්ගස්ස ගන්න ක්‍රියා කරනවා, අකුසලයක් කරගන්නවා, හෙවත් අන්න පින කර්මයක් කරගන්නවා. ඒකයි තීරුම් ගන්න. පින කර්මයක් බවට පත් කරගන්නවා, පුණ්‍ය කම්ම. ඒක නිසා ඕම් ඔය කියන බලාපොරොත්තු වෙන ඔය රජසැප, සිටුසැප, කම්සැප ලැබෙනවා. කවද්ද? මෙතනින් ඉදිරියට. එක්කො මේ ජීවිත කාලය තුල, එහෙමත් නැත්නම් අපි ආයේ උපදින දවසක. අන්න එහෙමනම් දැනටමත් අනාගතයක් සකස් කර. ඒකයි තීරුම් ගන්න. ඒක නිසා දැන් ඔබ තීරුම් ගන්න ඕන අපි මනුස්ස ගති ඇති කරගත්තු නිසා අන්න අද මනුස්සෙක් වෙලා ඉපදිලා ඉන්නවා. ඉතින් මං අහනවා ඔබ මනුස්සෙක් වෙලා උපන්දා පටන් මොන ගතිද පුරුදු පුහුණු කරමින් ඉන්නේ? මනුස්සෙක් වෙලා උපන්දා පටන් ඔබ මොන ගතිද පුරුදු පුහුණු කරමින් ඉන්නේ? උපදින්නාපු එකම රාගයකින්වත් මිදිලත් නැත්තම්, උපදින්නාපු එකම දේශයකින් මිදිලත් නැත්තම්, උපදින්නාපු එකම මෝහයකින් මිදිලත් නැත්තම් ඔබ උපන්දා පටන් මොන ගතිද පුරුදු පුහුණු කරමින් ඉන්නේ? ඒකයි තීරුම් ගන්න ඕනේ. ඒක නිසා ඔය මිනිස්සු කේන්දර බලන්න යනවනේ.
කේන්දර බලන්න කොහෙවත් යන්න ඕනේ නැහැ. මොකද කේන්දරකාරයෝ කියන්නේ මේ ජීවිත කාලය තුල වෙන ඒවා විතරයි. ඔබගේ කේන්දරය ඔබට හදාගන්න පුළුවන්. ඒක නිසා ඔබ දැන් තේරුම් ගන්න ඕනේ එහෙමනම් මරණ පරක්කුවට කොහෙද යන්න වෙන්නේ කියලා. ඒක නිසා අන්න මේ ජීවිත කාලය තුලම අවුරුදු 10ක් 20ක් 30ක් 40ක් 50ක් 60ක් 70ක් මොන ගතිද පුරුදු පුහුණු කරමින් හිටියේ. අන්න දැන් එහෙනම් ඒ ගතිවලට සාපේක්ෂව අන්න කූඩුව සකස් වෙලා. ඒක නිසා අන්න සතර පහේ යන ගමන ස්ථිරයි. සතර පහේ යන ගමන ස්ථිරයි. ඒක නිසා බුදුහාමුදුරුව අපිට මේ පෙන්නලා දෙන්නේ සතර අපායේ යන ගමන නවත්ත ගන්නේ කෙසේද කියලා. මොකද සතර අපායේ යන්නේ නැත්තම් සෝතාපන්න වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒකයි බුදුහාමුදුරුව අර මහා වනාන්තරයක අර කොළ ටිකක් කඩලා අතට අරගෙන ආනන්ද හාමුදුරුවන් ඇහැව්වේ මේ මහා වනාන්තරයේ තියෙන කොළ ප්‍රමාණයද වැඩි මේ අතේ තියෙන කොළ ප්‍රමාණයද වැඩි කියලා. ඒක නිසා අන්න බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්න මේ අතේ තියෙන ප්‍රමාණයකට තරම් ප්‍රමාණයක් තමයි මේ මහා වනාන්තරයේ තියෙන කොළවලට සාපේක්ෂව වගේ. ඒ වගේ සුළුතරයක් තමයි සුගතියකට යන්නේ කියලා. ඒක නිසා අන්න මිනිසයා පව්කම් කරන්නේ රාගය, ద్వේෂය, මෝහය මුල් කොටගෙනයි. අවිද්‍යාව මුල් කොටගෙනයි. ඒ මිනිසයාම තමයි රාගය, ద్వේෂය, මෝහය මුල් කොටගෙන පින්කම් කරන්නේ. සිල් රකින්නේ, භාවනා කරන්නේ. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා තමයි අන්න සුගතිගාමිත් ගතිත් හදාගන්නවා, දුගතිගාමී ගතිත් හදාගන්නවා. නමුත් අපි බැලුවොත් කොයි ගතිද වැඩි වෙන්නේ? මොකද දවසට කීවරක් රාගය, ද්වේෂය, මෝහය උපදිනවද? ඒක නිසා අන්න බුදුහාමුදුරුව අපිට පෙන්නලා දෙන්නේ මෙන්න මේ සතර අපායේ යන ගමන නවත්වා ගන්නේ කෙසේද කියලා. ඒක නිසා රාගය, ද්වේෂය, මෝහය මුල් කොටගෙන යම් ක්‍රියාවක් කරයිද එක අකුසලයක්, එක සංකාරයක්, එක දස අකුසලයට අයිති වෙනවා. අන්න ඒක නිසා මේ අසුතවත් පෘථග්ජනයා මේ පින කර්මයක් බවට පත් කරගන්න. අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා කොහොම පින්කම් කරන්න එපා. අවිද්‍යා මූලිකව පින්කම් කරලා තමාගේ සසර ගමන දිග්ගස්ස ගන්නවා. මේ දුක් පැවැත්ම දිග්ගස්ස ගන්නවා. කවුරු හරි හිතනවා නම් මේ සසර ගමන දිග්ගස්ස ගැනීමට ඒක තේරුම මොකද්ද? සසර ගමන කියන්නේ ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, දුක්ඛ දෝමනස, ශෝක පරිදේව උපායාස. එහෙනම් කවුරු හරි අනාගතයකට යන්න හිතනවා නම් ඒක තේරුම මොකද්ද? අනේ මට තව
ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම දුක්ඛ දෝමනස ශෝක පරිදේව උපායාසාම උදා වේවා කියලා. මොකද මේ ගති 31 කොහෙ ගියත් මුළු පැවැත්ම තුලම තියෙන එකම දේ තමයි ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම දුක්ඛ දෝමනස ශෝක පරිදේව උපායාස. එහෙනම් මේ අසුතවත් පෘථග්ජනයා මොනවාද බලාපොරොත්තු වෙන්නේ? මොනවාද අපේක්ෂා කරන්නේ? ව්‍යංගාර්ථයෙන් අනේ මට තව ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම දුක්ඛ දෝමනස ශෝක පරිදේව උපායාසාම ලැබීවා. ලැබෙනවා. බය වෙන්න එපා. අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා ඔහොම පින්කම් කරන්න එපා. අන්න බුදුහාමුදුරුවෝ අලුත් පරමාර්ථයක් පෙන්නලා දෙනවා. මොකද බුදුහාමුදුරන්ට කලින් මිනිස්සු පින්කම් කළා. අන්න බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා මේ පින්කම කොහොමද සසර ගමනෙන් මිදී නිදහස් වීම සඳහා උපකාරී කරගන්නේ කියලා. අපි ඉපදුනාම අපිට අම්මා කෙනෙක් ඉන්නවා තාත්තා කෙනෙක් ඉන්නවා. මේ අම්මා අපිට කිරි දෙනවා. අපිව නාවනවා හොදනවා කරවනවා. මේ අම්මා තාත්තා වෙහෙස මහන්සි වෙලා අපිට කන්න බොන්න දෙනවා අඳින්න දෙනවා ඉස්කෝලේ යවනවා උගන්වනවා. අපේ රටේ සංස්කෘතියට අනුව නියමිත වයසට ආපුවාම ආවාහ විවාහත් කරලා දෙනවා. මේ අම්මා තාත්තා විතරක් නෙමෙයි ආත්මතු පරම්පරාවෙම දුක් විඳලා එකතු කරගත්තු ඉඩම් කඩම් භවභෝග ධන සම්පත් ආභරණ පවා අපිට දෑවේදී විදිහටත් අනේ නම් මේ අම්මා තාත්තගෙන් අපි අප්‍රමාණ විදිහට උදව් උපදව් ගන්නවා. ඒක නිසා අපි අම්මා තාත්තට අප්‍රමාණ විදිහට ණය වෙනවා. යම් කිසි යුතුයකම් වගකීම් සම්භාරයකට බැඳෙනවා. ඒ අම්මා තාත්තත් එක්ක බන්ධනයක් ඇති වෙනවා. එහෙනම් අපි අම්මා තාත්තගෙන් අප්‍රමාණ විදිහට උදව් උපදව් ගන්නවා. එහෙනම් අම්මා තාත්තගෙන් විතරක් නෙමෙයි අපි ජීවත් වෙලා ඉන්නකොට තව බොහෝ පිරිසකගෙන් අපි අප්‍රමාණ විදිහට උදව් උපදව් ගන්නවා. ආච්චිලා සීලාගේ ඥාතීන්ගෙන් අපි අප්‍රමාණ විදිහට උදව් උපදව් ගන්නවා. එහෙනම් අපි ඇයට අප්‍රමාණ විදිහට ණය වෙනවා. ඒ වගේම අපේ රටේ තියෙනනේ නිදහස් අධ්‍යාපනය ක්‍රමයක්, නිදහස් සෞඛ්‍ය ක්‍රමයක්. එහෙනම් අපි අම්මා තාත්තට ආච්චිලා සීලා විතරක් නෙමෙයි රටටම නෑ. අද නම් ලෝකයාටම ඒක නිසා මේ අම්මා තාත්තගෙන් ගත්තු ණය ගෙවල ඉවර කරගන්න කලින් ඒ අය මිය යනවා. එහෙමත් නැත්නම් ඉතින් ජීවත් වෙලා ඉන්න කාලය තුල ඒව ගෙවන්න කිසිම වුමනාවක් නැහැ. අන්න මේ අම්මා තාත්තා එක්ක අපිට උදව් උපදව් කළ ආච්චි සීයා අන්න ඒ අය මිය ගියා. අන්න අපිට අපේ ණය ගෙවල ඉවර කරගන්න බැරි වුණා. අන්න ඒක නිසා අපි ආයේ උපදින දවසක කවුරු වෙලාද උපදින්නේ? ණයකාරයෙක් වෙලා. ඒක නිසා ණය නැත්තම් ආයේ උපතක් නැත. හැබැයි ණය තියෙන තාක්කල් ඉපිද මේ ණය ගෙවන්න වෙනවා. දැන් ඔබ තේරුම් ගන්න ඕන ණය වර්ග දෙකයි. ඒ තමයි පින සහ පාප. ගණ්ඩ ණය සහ දෙන්න ණය. කොයි ණය තිබුණත් ඉස්සරහට යන්න වෙනවා. ඒකයි තේරුම් ගන්න ඕන. අන්න ඒක නිසා අපි ඉපදිලා ඉන්නේ ණය ගෙවන්නයි. ණය නැත්තම් ආයි උපතක් නැහැ. එහෙනම් දැන් අපි පරිස්සම් වෙන්න ඕන අපේ පරණ ණයකාරයින්ගේ. දැන් කොයි වෙලාවක හරි ණය හොයාගෙන එනවා. ඉතින් මං අහනවා අපේ පරණ ලොකුම ණයකාරයෝ ඒ කියන්නේ විශේෂයෙන්ම අපේ ණය ගන්න ඉන්න අය. දැන් කොහේ ඉපදිලා ඇද්ද? ඈත රටවල ඉපදුනාට ණය ගන්න බෑ. ණය ගන්න නම් ළඟම උපදින්න ඕන. ඒක අපි තේරුම් ගන්න ඕන
මේ අම්මා තාත්තා කියන්නේ කවුද? දරුවෝ කියන්නේ කවුද? ස්වාමියා කියන්නේ කවුද? බිරිඳ කියන්නේ කවුද? තමාගේ ගෙදර ඉන්න සතා සිව්පාව කියන්නේ කවුද? මොකද්ද මට ඒ ඇත් එක්ක තියෙන විශේෂ සම්බන්ධය කියලා? මොකද්ද විශේෂ සම්බන්ධය? එක්කෝ ණය ගන්න ඇවිල්ලා එක්කෝ ණය දෙන්න ඇවිල්ලා. ඈත ප්‍රදේශවල ඉපදිච්ච ණයකාරයත් කොහොම හරි ළඟටම ඇවිල්ලා නැන්දම්ම වෙලා, ලේලි වෙලා, බෑන වෙලා, මස්සිනා වෙලා. ඉතින් ඒක නිසා එක්කෝ ණය ගන්න ඇවිල්ලා එක්කෝ ණය දෙන්න ඇවිල්ලා. එහෙනම් දැන් අපි තීරුම් ගන්න ඕන මොකද්ද අපි ණය වෙන ප්‍රධාන ක්‍රමය කියලා. දැන් අම්මගේ කිරි බිව්වේ අපි හොරකම් කරලාද? නෑ. අම්මා කැමැත්තෙන්ද දුන්නේ? ඔව්. අන්න අම්මා කැමැත්තෙන් දීපු කිරි බීලා මේ ඇත්තෝ කියනවා දැන් අම්මට අපි ණයයිලු. එහෙමනම් ඉතින් මං අහනවා අපි තව සතෙක්ව මරලා උගේ ලේ රස මස් රස විඳිනකොට එහෙමනම් කොච්චර ණය වෙනවද? මොකද අම්මා කැමැත්තෙන් දීපු කිරි බීලා අම්මට මෙච්චර ණයයි නම් අපි තව සතෙක්ව මරාගෙන උගේ ලේ රස මස් රස විඳිනවා නම් අපි එන කොච්චර ණය වෙන්න ඕනද? අන්න එහෙනම් අපි ප්‍රාණඝාතය කරනකොට කොච්චර ණය වෙනවද? හොරකම් කරනකොට කොච්චර ණය වෙනවද? කාමයේ වර්ධවා හිරනකොට කොච්චර ණය වෙනවද? අන්න එහෙනම් අපි දස අකුසල් කරනකොට කොහොම ණය වෙනවද? ඒක නිසා කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා සද්ධර්මයේ ශ්‍රවණය කරන මේ හේතුඵල ධර්මයේ සහ ණය විනය කියන સિદ્ધාන්තය අහලා දැනගන්න සුතවත් අරිය ශාවකයා දකිනවා තමා ණය වෙන ප්‍රධාන ක්‍රමය. ඒ තමයි දස අකුසලය. ඒක නිසා අන්න ඔහු වහාම තීරණයක් ගන්නවා මම වහාම අලුතෙන් ණය වීම නවත්තා. අලුතෙන් ණය වීම කිව්වේ අලුතෙන් පංචස්කන්ධය උපාදානය කර ගැනීම නවත්තා. ඒ සඳහා අන්න කල්යාණ මිත්‍රයා පෙන්වලා දෙනවා සතර කමඨහන් වඩන්න. එතන තමා දස අකුසලයෙන් පටිවිරතෝ වර්තයෙන් මිදී නිදහස් වීම. අන්න එහෙමනම් මේ හේතුඵල ධර්මයත් ණය විනයත් තේරුම් ගත සුතවත් අරිය ශාවකයා සතර කමඨහන් වැඩිම තුලින් අන්න අලුතෙන් ණය වීම හැවත් අලුතෙන් පංචස්කන්ධ උපාදානය කර ගැනීම නවත්තනවා. අන්න ඔහු කුසල් වඩන්න පටන් ගත්තා. දස අකුසලයෙන් පටිවිරතෝ වර්තයෙන් මිදී නිදහස් වීම තමයි කුසලය කියලා කියන්නේ. ඒ වගේම ඔහු දකිනවා අලුතෙන් ණය වුණාට වැඩක් නෑ මේ ණය ඉපදී පොලිත් එක්ක ගෙවන්න බෑ. හරක් වෙලා ඉපදිලා කෙත්වතු සාරවත් කරන්න වෙනවා. කුකුල් වෙලා ඉපදිලා මස් වලින් ණය ගෙවන්න වෙනවා. මනුස්සය වෙලා ඉපදිලා ණය ගෙවන හැටි ඔබ දන්නවනේ. ඒක නිසා ඔහු වහාම තීරණයක් ගන්නවා අන්න මම අලුතෙන් ණය වීම නවත්තන්න ඕන කියලා. ඒක නිසා මහා ණය කන්දක් කරගහගෙන ණය ගෙවන්න ඉපදිලා ඉන්න අපි මොනවාද කර කර ඉන්නේ දැන්? මහා ණය කන්දක් කරගහගෙන ණය ගෙවන්න ඉපදිලා ඉන්න අපි දැන් මොනවාද කර කර ඉන්නේ? දස අකුසල් කර කර අලුතෙන් ණය වෙනවා. අන්න ඒකයි මේ හේතුඵල ධර්මයත් ණය විනයත් තේරුම් ගන්න සුතවත් අරිය ශාවකයා වහාම
අලුතෙන් ණයවීම නවත්තන්න කටයුතු කරනවා. ඒකයි කිව්වේ සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානං කියලා. අන්න රාගය, ද්වේෂය, මෝහය වාරණය කරන්න පටන් ගන්නවා. ඒකයි තේරුම් ගන්න. ඒ වගේම ඔහු තේරුම් ගන්නවා මෙන්න මේ අලුතෙන් ණයවීම නවත්තනවා වගේම ඔහු මීට කලින් එකතු කරගත්තු ණය, මීට කලින් සිද්ධ කරගත්තු උපාදානයන්ගෙනුත් මිදෙන්න. කොහොමද මේ පරණ ණය ගෙවන්නේ? බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා අන්නේ පරණ ණය ගෙවීමට උපකාරී කරගන්න පුළුවන් අපි කරන පින්කම කියලා. ඒක නිසා පින්කමක් කරන්න ඕනේ අපි ළඟ තියෙන භවභෝග, ධන සම්පත්, කාම සම්පත් වැඩි කර කර අනාගතයක් උදා කර ගැනීම සඳහා නෙමෙයි. එහෙනම් මොනාටද? අර කිරිබීපු අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ණයකාරයෝ ඥාතීන්ට ඒ යුතුයකම වගකීම ඥාති ධර්මය ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා, ඒ ඥාති ධර්මය සම්පූර්ණ කිරීම සඳහා අපිට මේ පින්කම උපකාරී කරගන්න පුළුවන්. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා මේ හේතුඵල ධර්මයත් ණය විනයත් තේරුම් ගන්න සුතවත් අරිය ශාවකයාත් අන්න පින්කම් කරනවා. ඉතින් මං අහනවා මේ හේතුඵල ධර්මයත් ණය විනයත් තේරුම් ගන්න සුතවත් අරිය ශාවකයා පින්කමක් කරන්නේ කුමන සිතින්ද? මොකද අසුතවත් පෘථග්ජනයා නම් පින්කම් කළේ රාග සිතින්, ද්වේෂ සිතින්, මෝහ සිතින්, තණ්හාවෙන්, අවිද්‍යා මූලිකවයි. එහෙනම් මේ හේතුඵල ධර්මයත් ණය විනයත් තේරුම් ගන්න සුතවත් අරිය ශාවකයා පින්කමක් කරන්නේ කුමන සිතින්ද? අන්න ඔහු පණ්ඩිතයෙක් සේවනය කරන්න පටන් ගන්නවා. කවුද පණ්ඩිතයා? ඒ තමයි උපෙක්ඛං කියන පණ්ඩිතයා. සුතවත් ආර්ය ශාවකයා පින්කමක් කරන්නේ උපෙක්ඛා සහගත සිතින්. අසුතවත් පෘථග්ජනයා පින්කමක් කළේ අපේක්ෂා සහගත සිතින්. පොඩි දෙයක් දීලා ඊට වඩා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන. එහෙනම් අපි යමක් දීලා ඊට වඩා ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දීපු දෙයක් තරලාද? ඒකයි තේරුම් ගන්න. ඒක නිසා මෙන්න මේ හේතුඵල ධර්මයත් ණය විනයත් තේරුම් ගන්න සුතවත් අරිය ශාවකයාත් පින්කමක් කරනවා. හැබැයි ඔහු පින්කමක් කරන්නේ උපේක්ඛා සහගත සිතින්. දුන්නා ඒක අත්හරිනවා. ආයේ මගේ සම්බන්ධයක් නැහැ. හැබැයි දැන් දෙන්නම දුන්නා. දුන්නාම මොකද වෙන්නේ? පුණ්‍ය ශක්තියක් ජනිත වෙනවා. අන්න මේ සුතවත් අරිය ශාවකයා මේ පුණ්‍ය ශක්තියට මොකද කරන්නේ? අන්න අර කිරිබීපු අම්මලාට, තාත්තලාට, ආච්චිලාට, සීයලා උදව් පදව කරපු අයට, නායකාරයින්ට, සියලු ලෝක සත්වයාට ඒ යුතුයකම වගකීම ඥාති ධර්මය ඉෂ්ට සිද්ධ කිරීම වශයෙන් මේ පින අනුමෝදන් කරනවා. අන්න ඔහු පින අල්ලගත්තේ නෑ. පින උපාදානය කරගත්තේ. අන්න පින අනුමෝදන් කරලා කුණු සලා හැරියා කුසලයක් කරගත්තා. ඒක නිසා පින් අනුමෝදන් කිරීමක් ලෝකයාට දේශනා කරන්නේ ලෞතර බුදු කෙනෙක් පමණයි. මොකද පින් අනුමෝදන් කළ හැක්කේ ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරන හේතුඵල ධර්මයත් ණය විනයත් කියන සිද්ධාන්තයට අනුවයි. අන්නේ සඳහායි සුතවත් අරිය ශාවකයෙක් පින්කමක් කරා. අන්නේමනම් සුතවත් අරිය ශාවකයා දෙආකාරයකින් කුසල් වඩන්න පටන් ගන්නවා.
අලුතෙන් ණයවීම නවත්තන්න පටන් ගන්නවා. සතර කමටහන් වඩන තැන අන්න කුණුසලා හරිනවා. ඒ වගේම උපේක්ඛා සහගත සිතෙන් පින්කමක් කරලා අන්න පින් අනුමෝදන් කරලා පරණ ණයෙන් හෙවත් පරණ උපාදානයන්ගෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කරනවා. ඒක නිසා අන්න මේ හේතුඵල ධර්මයත් ණය විනයත් තේරුම් ගත සුතවත් අරිය ශාවකයා දෙආකාරයකින් මේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කරනවා. හෙවත් ඔහු දකිනවා තමා ණය වෙන ක්‍රම 3ක් තියෙනවා කියලා. මොනවාද ණය වෙන ක්‍රම 3? අන්න දස කුසල් කරනකොට ණය වෙනවා. අනිත් අයගෙන් උදව්පදව් ගන්නකොට ණය වෙනවා. ඒ වගේම ඒ දස කුසල් කරන්න බෑ රාගය, ද්වේෂය, මෝහය උපදින්න නැතුව අන්න රාගය, ද්වේෂය, මෝහය උපදිනකොට මෙන්න මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ මහා භූත 4 අපිරිසිදු කරනවා. ඒකයි තීරුම් ගන්න. ඒක නිසා අන්න දස කුසලය කරන තැන අලුතෙන් ණය වෙනවා. දස කුසලය කියලා කිව්වේ අන්න කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම. ඒ දස කුසලයම තමයි අපි මේ පව්කම්, පින්කම්, සිල් රැකීම්, භාවනා කිරීම කරලා කියලා කරන්නේ. අන්න ඒක නිසා මේ හේතුඵල ධර්මයත් ණය විනයත් තේරුම් ගත සුතවත් අරිය ශාවකයා අන්න තමාගේ හේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කරනවා. ඒක තමයි විග්‍රහ කළේ රාග විනාය කියලා. රාගයෙන් සිද්ධ වෙන ණයෙන් මිදී නිදහස් වෙන්න ක්‍රියා කරනවා. දෝෂ විනය, ද්වේෂයෙන් සිදු කරගන්නා ණයෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කරනවා. මෝහ විනය, මෝහයෙන් සිදු කරගන්නා ණයෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කරනවා. අන්න එහෙමනම් දැන් අපි තේරුම් ගන්න ඕන අලුතෙන් ණය වීමත් නවත්තන්න කටයුතු කළා නම්, ඒ කියන්නේ අලුතෙන් උපාදානයන් නවත්තන්නත් කටයුතු කළා නම්, පරණ ණයෙන් මිදෙන්නත් කටයුතු කරනවා නම්, පරණ උපාදානයන්ගෙන් මිදෙන්නත් කටයුතු කරනවා නම් අන්න එහෙනම් අදම මේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන අපේ අම්මලා, තාත්තලා, ආච්චිලා, සීයලා ඒ අය මිය යනකොට මගපල ලැබලා මිය ගියේ නැත්තම්, ඒ අය මැරෙනකොට මොනවාද උපාදානය කරගෙන මැරෙන්න ඇත්තේ? ඒ අයගෙම දරුවෝ, මුණුපුරු, ඒ අයගෙම ඉඩකඩම්, බහපු. එහෙනම් ඉතින් දැන් ඒ අය කොහෙද ඉපදිලා ඇත්තේ? ඒ අයගෙම තැන්වල. ඒ අයම දරුවෝ, මුණුපුරු ළඟ, ඒ අයගෙම භවභෝග ඉඩකඩම් ළඟ. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ මේ අපේ අම්මලා, තාත්තලා, ආච්චිලා, සීයලා කොටසක් අන්න එහෙම උපාදානයන් සහිතව මිය ගිහිල්ලා අන්න තම තමා උපාදානය කරගත්තු තැන්වල പ്രേත භූත ආත්මවල ඉපදිලා ඉන්නවා කියලා. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ විශේෂයෙන් පෙන්නලා දෙන්නේ අපි පින්කමක් කරන්න ඕනේ. අන්නේ අසරණ තත්ත්වයටපත් වෙලා ඉන්න අපේම අම්මලා, තාත්තලා, ආච්චිලා, සීලාව ඒ අසරණ තත්වයෙන් මුදවා නිදහස් කරවීම සඳහායි. ඒක නිසා අන්න එහෙමනම් මේ හේතුඵල ධර්මයත් ණය විනයත් තේරුම් ගන්න සුතවත් අරිය ශාවකයා අන්න අදම තමාගේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන්න ක්‍රියා කරනවා. ඒක නිසා අන්න අලුතෙන් සිද්ධ කරගන්න ණයෙන් මිදී නිදහස් වෙන්න ක්‍රියා කරන පුද්ගලයා අන්න ඒ පුද්ගලයාට තමයි මෙන්න මේ පරණ ණයනොත් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සතර කමඨහන් වඩලා අලුතෙන්
ණය වෙන එක නවත්තන පුද්ගලයෙකුට පමණයි පරණ ණයෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒකයි තීරුම් ගන්න. මොකද එහෙම නැත්තම් ඔහුට මේ හේතුඵල ධර්මයත් ණය විනයත් නිවැරදිව තේරුම් අරගෙන ඒක යමෙක් හේතුඵල ධර්මයත් ණය විනයත් නිවැරදිව තේරුම් ගත්තා නම් අන්න ඔහු සතර කමඨහන් වඩලා අලුතෙන් ණය වීම නවත්තන්න කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන ඉස්සෙල්ලම. අන්න ඒ පුද්ගලයාට තමයි උපේක්ඛා සහගත සිතින් පින්කමක් කරලා පින් අනුමෝදන් කරලා පරණ ණයෙන් මිදෙන්නත් කටයුතු කරන්න පුළුවන්. ඒක නිසා අන්න හේතුඵල ධර්මයත් ණය විනයත් නිවැරදිව තේරුම් ගන්න නැතුව කවදාවත් ඒ පුද්ගලයාට නිවැරදි ආකාරයට පින් අනුමෝදන් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපි දැන් තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ අපිට මේ පින්කම් වල අනුපූරක ආනිසංස පිළිවෙලක් විග්‍රහ කරලා තියෙනවා. මොකද්ද අඩුම ආනිසංස තියෙන පින්කම, මොකද්ද වැඩිම ආනිසංස තියෙන පින්කම? අපි දැන් තේරුම් ගන්න ඕන පින්කමක ආනිසංස රඳා පවතින කාරණා තුනක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි කවුද මේ ප්‍රතිග්‍රාහකයා කියන එක මත. දෙවන කාරණාව තමයි කවුද මේ දායකයා කියන මත. ඒ කියන්නේ ප්‍රතිග්‍රාහකයාගේ චිත්ත පාරිශුද්ධතාවයත් දායකයාගේ චිත්ත පාරිශුද්ධතාවයත් දානෙට දෙන දේ මොකද්ද කියන කාරණා තුන මතයි පින්කමක ආනිසංසය රඳා පවතින්නේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ අන්න මේ ලෝකේ ප්‍රතිග්‍රාහකයන් 14 දෙනෙක් ඉන්නවා කියලා පෙන්වලා දුන්නා. ඉහළම පාරිශුද්ධත්වයෙන් ඉහළම ප්‍රතිග්‍රාහකයා තමයි ලෞතුරා බුදුහාමුදුරුවෝ. ඊට පල්ලෙහෙන් ඉන්නවා පසේ බුදුහාමුදුරුවෝ. ඊට පල්ලෙහෙන් අරහතන් වහන්සේ සහ මගපලලාභින් 8 දෙනා ඉන්නවා. අට්ඨපුරුෂ පුද්ගලා. අන්න සෝතාපන්න මාර්ගයේ ඉන්න පුද්ගලයාට පල්ලෙහෙන් ඉන්නවා අන්‍ය ශාසනයක ඉන්න විතරාගී පුද්ගලයෙක්. ඒ කියන්නේ අනරිය ධ්‍යාන උදා කරගෙන අෂ්ට අභිඥාලාභියෙක් බවට පත් වුණත් ඒ පුද්ගලයා ඉන්නේ සෝතාපන්න මාර්ගයේ ඉන්න පුද්ගලයාට වඩා පල්ලෙහෙන්. අන්න ශාසනයක ඉන්න විතරාගී පුද්ගලයාට පල්ලෙහෙන් තමා බුද්ධ ශාසනයේ ඉන්න පෘථග්ජන සිල්වතා ඉන්නේ. අන්න ඊට පස්සේ පෘථග්ජන දුස්සීලයා ඉන්නවා. අන්න ඊට පස්සේ තිරිසනා ඉන්නවා. එහෙනම් මේ ලෝකේ ප්‍රතිග්‍රාහකයෝ කී දෙනෙක් ඉන්නවද? 14ක් ඉන්නවා. අන්න දායකයාගේ චිත්ත පාරිශුද්ධතාවය මතත් දායකයා දුස්සීලෙක් වෙන්න පුළුවන්, පෘථග්ජන සිල්වතෙක් වෙන්න පුළුවන්, මගපලලාභියෙක් වෙන්න පුළුවන්. අන්න එහෙනම් ප්‍රතිග්‍රාහකයාගේ චිත්ත පාරිශුද්ධතාවයත් දායකයාගේ චිත්ත පාරිශුද්ධතාවයත් දෙන දේ මතත් තමයි පින්කමක ආනිසංසය රඳා පවතින්නේ. ඒක නිසා අන්න බුදුහාමුදුරුවෝ පින්කම් වල ආනිසංස අනුපූරක පිළිවෙලක් විග්‍රහ කරනවා. මෙන්න මේකයි අඩුම ආනිසංස තියෙන පින්කම, මෙන්න මේකයි වැඩිම ආනිසංස තියෙන පින්කම, මෙන්න මේකයි වැඩිම ආනිසංස තියෙන ක්‍රියාකාරකම කියලා. මොකද්ද අඩුම ආනිසංස තියෙන පින්කම? ඒක තමයි තිරිසනුන්ට දෙන දානෙ. තිරිසනෙකුට දෙන දානෙට වඩා ආනිසංස වැඩි කාට දෙන දානෙද? දුස්සීලයකට දෙන දාන. දුස්සීලයකට දෙන දානෙට වඩා ආනිසංස වැඩි පෘථග්ජන සිල්වතෙකුට දෙන දාන. ඉතින් මං අහනවා දුස්සීලයකට දෙන දානෙට වඩා පෘථග්ජන සිල්වතෙකුට දෙන දානේ ආනිසංස වැඩි වන්නේ කෙසේද? දුස්සීලයා මේ දානේ කාලා මොනවද කියන්නේ? ඔබ ඔය දැන් මගුල් ගෙවල්, දාන ගෙවල්, මල ගෙවල් වලට ගිහිල්ලා කාලා මොනවද කියන්නේ? මේකේ මාස් නැහැ, මේකේ මාළු නැහැ, මේකේ රස නැහැ. රාරහේ කාපුවා නම්
පුදුම රසක්. ආයක තමයි දුස්සීලයාගේ ප්‍රතිපදාව. එහෙනම් ඉතින් මං අහනවා පෘථග්ජන වුණත් සිල්වතෙක් නම් ඔහුට මේ දානේ කාලා මොනවද කියන්න තියෙන්නේ? පෘථග්ජන වුණත් සිල්වතෙක් නම් ඔහුට මේ දානේ කාලා කියන්න දෙයක් නැහැ. ඇයි? ඔහු කියන්න තියෙන ඔක්කොම කියන්නේ කණ්ඩ කලින්. මොකද ඔහු දන්නවා ඇයි මේ පුද්ගලයා දානයක් දෙන්නේ කියලා. ඒක නිසා ඒ දාන දෙන පුද්ගලයාටත් ඊට සහසම්බන්ධ වෙච්ච සියලු දෙනාටත් කණ්ඩ කලින් පින් අනුමෝදන්. ඒ වගේම ඔහු දන්නවා මේ පුද්ගලයායි දානයක් දෙන්නේ කියලා. ඒ පුද්ගලයාගේ නමින් මිය පරලොව ගොස් සිටින අර පින් බලාපොරොත්තු වෙන ඒ ඥාතීන්ට යුතුයකම වගකීම ඥාති ධර්මය ඉෂ්ට සිද්ධ කිරීම සඳහායි ඒ පුද්ගලයා පින්කමක් කරන්නේ. ඒක නිසා ඒ දාන දෙන පුද්ගලයාගෙන් පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාට පින් අනුමෝදන් කරලා සියලු ලෝක සත්වයාටත් පින් අනුමෝදන් කරලා තමා පෘථග්ජන වුණා සිල්වතෙක් නම් ඔහු දන්නවා මේ බත් පිඟානට ණය වෙන්නේ නැතුව අන්න තමාගේ යුතුයකම වගකීම ඉෂ්ට සිද්ධ කරලා මේ තමාගේ ශරීර කූඩුව නිරෝගීව පවත්වාගෙන යාම සඳහා කොහොමද මේ දානය පරිහරණය කරන්නේ කියලා. මොකද ඔහු හේතුඵල ධර්මයත් ණය විනයත් තේරුම් ගත්තු පුද්ගලයෙක්. ඉතින් මං අහනවා පෘථග්ජන සිල්වතෙකුට මොනාටද තමාගේ ශරීර කූඩුව නිරෝගීව පවත්වාගෙන යාමට අවශ්‍ය මොනවා සාක්ෂාත් කර ගැනීම සඳහාද? දැන් ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට කවුද මේ පෘථග්ජන සිල්වතා කියන්නේ කියලා? කවුද මේ බුද්ධ ශාසනයේ කතා කරන පෘථග්ජන සිල්වතා? කොහෙද පෘථග්ජන සිල්වතා ඉන්නේ? බුද්ධ ශාසනයේ පෘථග්ජන සිල්වතා කියලා කියන්නේ අන්න එතන සතර කමඨහන් වඩනවා. හැබැයි තාම සමුදය නිරෝධ කරගන්න බැරි වෙලා. ඒකයි තීරුම් ගන්න. අන්න ඔහු තමයි පෘථග්ජන සිල්වතා. අන්න 1000ක් පෘථග්ජන සිල්වතුන්ට දෙන දානට වඩා ආනිසංස වැඩි එක සෝතාපන්නයෙකුට දෙන දාන. මොකද ඔහු එකවරක් සමුදය නිරෝධ කරගෙන චතුරාර්ය සත්‍ය දැකලා. 100ක් සෝතාපන්නයින්ට දෙන දානට වඩා ආනිසංස වැඩි එක සකදාගාමීෙකුට දෙන දානේ. සකදාගාමීන් 100කට වඩා ආනිසංස වැඩි එක අනාගාමීෙකුට දෙන දානේ. අනාගාමීන් 100කට වඩා ආනිසංස වැඩි එක අරහතන් වහන්සේ නමකට දෙන දානේ. අරහතන් වහන්සේලා 100 නමකට වඩා ආනිසංස වැඩි එක පසේ බුදුවරයෙකුට දෙන දානේ. පසේ බුදුවරුන් 100 නමකට වඩා ආනිසංස වැඩි එක ලෞතුරා බුදු කෙනෙකුට දෙන දානේ. බුදුහාමුදුරුවන්ට දාන දෙනවට වඩා ආනිසංස වැඩි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානට වඩා ආනිසංස වැඩි මොනවා කළාමද? සතර දිසාවෙන් වඩින මහා සංඝයාට නවතින්න ආරාමයක් පූජා කළාම ආරාම පූජාව. මෙතනින් පින්කම් අවසන්. ඉතින් මං අහනවා බලු කපුටු දානේ පටන් ආරාම පූජාව දක්වා කියාපු එකම හෝ පින්කමක් කිරීමට හේතුඵල ධර්මයත් ණය විනයත් දැනගැනීමේ අත්‍යවශ්‍ය භාවයක් තියෙනවද? ඒ කියන්නේ ධර්මඥානයක් අත්‍යවශ්‍යද ඔය කියාපු පින්කම් කිරීමට? ධර්මඥානයක් අත්‍යවශ්‍ය නැහැ ඔය කරන්න. මොනවාද අත්‍යවශ්‍ය? කෑෂ් සල්ලි ඕන. ඒක නිසා ඔය ඔක්කොම පින්කම් වලට කියනවා ආමිෂ පින්කම් කියලා. හේතුඵල ධර්මයත් ණය විනයත් තේරුම් ගත්තු සුතවත් ආර්ය ශාවකයෙක් නම් උපේක්ඛා සහගත සිතෙන් පින්කම කරලා පින් අනුමෝදන් කරලා කුසලයක් කරගන්නවා. හේතුඵල ධර්මයත් ණය විනයත් දන්නේ නැති අසුතවත් පෘථග්ජනයෙක් නම් අන්න අවිද්‍යා මූලිකව පින්කම කරලා පින උපාදානය කරගෙන පින කර්මයක් කරලා අන්න සුගතිගාමි අනාගතයක් හදා ගන්නවා. ඒක නිසා
ඔය ඔක්කොම පින්කම් වලට කිව්වා ආමිෂ පින්කම් කියලා. අන්න දැන් බුදුහාමුදුරුවෝ ඊට පස්සේ පෙන්ලා දෙනවා ආරාම පූජාවට වඩා ආනිසංස වැඩි මොනා කළාමද? ප්‍රසන්න චිත්තෝ බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගච්ඡෙය්‍ය. අර මනසාචේ පදුට්ටේන වෙන්න යන තැන මනසාචේ ප්‍රසන්නේන කරගන්න. අන්න එතනයි තෙරුවන් සරණ ගිය තැන. අන්න එහෙමනම් ප්‍රසන්න චිත්තෝ බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගච්ඡේ කියන ක්‍රියාකාරකමට වඩා ආනිසංස වැඩි. ප්‍රසන්න චිත්තෝ බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගච්ඡේ කියන ක්‍රියාකාරකම කරලා මොනා කළාමද? ප්‍රසන්න චිත්තා සික්ඛාපදානි සමාදෙයි. ඒ කිව්වේ මනසාචේ ප්‍රසන්නේන වුණොත් ඊළඟට මොකද වෙන්න පුළුවන්? භාසතිවා කරෝතිවා වෙනවා. ඒක තමයි පටිවිරතෝ කියලා විග්‍රහ කළේ. එහෙමත් නැත්නම් අන්න ප්‍රසන්න චිත්තෝ බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගච්ඡෙය්‍ය වෙච්ච තැන. එහෙමත් නැත්නම් බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ වෙච්ච තැන අන්න ආර්යකාන්ත සීලේ සමන්නාගතෝ වෙනවා. ඒක තමයි පටිවිරතෝ සීල. අන්න දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහෙමනම් ප්‍රසන්න චිත්තෝ බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගච්ඡ කියන ක්‍රියාකාරකමත් කරලා මෙන්න මේ ආකාරයට තීනි සුචරිතේ පිහිටියටත් වඩා ආනිසංස වැඩි. තීනි සුචරිතේ පිහිටලා මොනා කළාමද? තවත් එක පඬිතෙක් සේවනය කළාම. කවුද ඒ පඬිතයා? ඒ පඬිතයා තමයි මෙත්තන් කියන පඬිතයා. මෙත්තන් කියන පඬිතයාව කොච්චර වෙලාවක් අපිට සේවනය කරන්න කියලා කියනවද? ගන්ධූහන මත්තම්පි මෙත්ත චිත්තම් භාවෙය්‍ය. ගන්ධයක් දැනෙන තරම් වෙලාවක්. ඉතින් මං අහනවා අපි ගන්ධයක් දැනෙන තරම් වෙලාවක් මෛත්‍රිය වඩන්න ඕනේ උදේ නැගිට ගමන්මද රෑ නිදියන්න යන්න කලින්ද? බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නා ගන්ධයක් දැනෙන තරම් වෙලාවක් මෛත්‍රිය වඩන්න ඕනේ ද්වේෂයක් උපදින්න යන මොහොතේ. අන්න එතනයි ඔය කියන ආනිසංශය එතන ද්වේෂයෙන් මිදෙනවා. අන්න දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා අර බලු කපුටු දානේ පටන් කියාපු සියලුම ආමිෂ පින්කම් සහ ඊට පස්සේ කියාපු සියලුම කුසල ක්‍රියා මේ ආර්ය මෛත්‍රිය පැතිරවීම දක්වා කියාපු ඔක්කොම ආමිෂ පින්කම් සහ කුසල ක්‍රියා මේ ඔක්කොම එකට තියලා කළාටත් වඩා ආනිසංස වැඩි. ඒ කියන්නේ ඔන්න ලෑස්ති කරගන්නවා පින්කම. ගමේම තිරසනුන්ට දාන දෙනවා, ගමේම දුස්සලීන්ට දාන දෙනවා, 1000ක් පෘථග්ජන භික්ඛූන්, 100ක් සෝතාපන්නීන්, 100ක් සකදාගාමීන්, 100ක් අනාගාමීන්, 100ක් අරිහතුන් වහන්සේලා, 100ක් පසේ බුදුවරු. අන්න බුදුහාමුදුරුවොත් වඩම්මලා මේ සෑම සීල දෙනාටම දානෙත් දීලා ආරාමයකොත් පූජා කරලා ප්‍රසන්න චිත්තෝ බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගච්ඡේයත් කරලා පටිවිරතෝ සීලයේත් පිළිලා ගන්ධයක් දෙන්න තරම් වෙලාවක් අරිය මෛත්‍රියත් පතුරවනවා. ඔය ඔක්කොම එකට තියලා කරාටත් වඩා ආනිසංස වැඩි. මොනවා කළාමද? තවත් පඬිතුයෝ 3 දෙනෙක් සේවනය කළාම ඒ පඬිතුයෝ 3 දෙනාව කොච්චර වෙලාවක් සේවනය කරන්න කියලා කියනවද? අච්චරා සංඝහත මත්තම්පි අසුරු සනක්. අච්චරා සංඝහත මත්තම්පි අනිච්ච සංඥම් භාවෙය්‍ය. අනිච්ච සංඥාව හෙවත් අනිච්ච දුක්ඛානත්ත විපස්සනාව. අන්න ඒක තමයි මේ ලෝකයේ මිනිස්සෙකුට කරගන්න පුළුවන් වැඩිම ආනිසංස තියෙන ක්‍රියාකාරකම. ඇයි ඒක අර්ථකථනය කළේ මේ ලෝකයේ මිනිස්සෙකුට කරගන්න පුළුවන් වැඩිම ආනිසංස තියෙන ක්‍රියාකාරකම කියලා? අනිච්ච සංඥාව බුදුහාමුදුරුවෝ හඳුන්වලා දුන්නා. අන්න සංඥා විපල්ලාසය සිද්ධ වෙන්න එන මොහොතේ ලෝකය නිර්මාණය කරගන්න යන මොහොතේ බොරුව නිර්මාණය කරගන්න යන මොහොතේ තමා අනිච්ච සංඥාව වඩන්න කිව්වේ. අනිච්ච සංඥාව වඩපු තැන අන්න මෝහය විතමෝහී වෙනවා.
ආසව කැපෙනවා, අවිද්‍යාවෙන් නිදහස් වෙනවා. ලෝකෙන් එතෙර වෙනවා. ඒක තමයි මේ ලෝකයේ මිනිස්සෙකුට කරගන්න පුළුවන් වැඩිම ආනිසංස තියෙන ක්‍රියාකාරක. ඒ ක්‍රියාකාරකම වඩා ආනිසංස අඩු ක්‍රියාකාරකම තමයි ගන්ධයක් දැනෙන තරම් වෙලාවක් අරිය මෛත්‍රිය පැතිරවීම. ඒක නිසා අන්න බුදුහාමුදුරුවෝ සමත විපස්සනා යුගනද්ද භාවනාව හඳුන්වලා දුන්නා. ඒක නිසා වැඩිම ආනිසංස තියෙන්නේ මෙන්න මේ සමත විපස්සනා යුගනද්ද භාවනාව වඩන තැන, හෙවත් සතර කමඨහන් වඩන තැන. ඒක නිසා මේ ලෝකයේ මිනිස්සෙකුට අවස්ථාවක් උදා වෙනවා මේ ලෝකයේ තියෙන වැඩිම ආනිසංස තියෙන ක්‍රියාකාරකම් දෙක එකවර කර ගැනීමට. ඒ කොයි වෙලාවටද? ද්වේෂයක් උපදින්න එන වෙලාවට. අන්න එතන තමයි සමතේ වශයෙන් අරිය මෛත්‍රිය වඩලා අන්න විපස්සනා වශයෙන් අනිච්ච සංඥාව හෙවත් මරණානුස්සතිය වඩන්න ඕන. ඒ වගේම අපිට තවත් අවස්ථා දෙකක් උදා වෙනවා මේ ලෝකේ තියෙන වැඩිම ආනිසංස තියෙන ක්‍රියාකාරකම් දෙක කර ගැනීමට. රාගයක් උපදින්න එනකොට සමතේ වශයෙන් අසුබේ වඩන්න ඕන. ඒක ආනිසංස දෙන ක්‍රියාකාරකමක් කියලා විග්‍රහ කළේ නෑ. හැබැයි රාගයක් උපදින්න එන්නේ ඒ රාගයට යටින් තියෙන මෝහය නිසා අන්න එතන අනිච්ච සංඥාව වඩන්න ඕන. ඒ වගේ මෙන්න මේ ආකාරයට සමත විපස්සනා යුගනද්ද භාවනාව වඩනවා නම් අන්න උට තේරුම් ගන්න පුළුවන් වෙනවා මෝහය. අන්න එතකොට මෝහයක් උපදින්නයි එන්නේ කියලා දැක්ක තැන අන්න සමතයක් වඩන්න අවශ්‍ය නැහැ. කිලින්ම අනිච්ච සංඥාව හෙවත් විපස්සනාව හෙවත් මරණානුස්සති වඩන්න පුළුවන්. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන බුද්ධානුස්සති මෙත්තා ච අසුභං මරණස්සති ඉතිමා චතුරාර්යක්ඛා භික්ඛු භාවීය සීලවා හෙවත් සතර කමඨහන් වඩන තැන තමා මේ ලෝකේ මිනිස්සෙකුට කරගන්න පුළුවන් වැඩිම ආනිසංස තියෙන ක්‍රියාකාරකම් තියෙන කුසල ක්‍රියා එතනයි. ඒක නිසා අන්න දැන් අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් ආනිසංස හරහත් බුදුහාමුදුරුවෝ අපිව කොහාටද අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. කොහාටද අරගෙන ඇවිල්ලා තියෙන්නේ? අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා කියන තැනට. ඒක නිසා මේ දුකෙන් මිදී නිදහස් වෙන්න නම් කරන්න තියෙන එකම එක දෙයයි ඒ තමයි අසේවනාච බාලානං පණ්ඩිතානංච සේව. ඒක දැන් අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් මිනිස්සෙකුට භවභෝග ධන සම්පත් තියෙනවා නම් ඒ පුද්ගලයා හේතුඵල ධර්මයක් ණය විනයක් දැනගත්තා නම් අන්න උපේක්ඛා සහගත සිතින් පින්කම් කරලා පින් අනුමෝදන් කරලා කුසලයක් කරගන්න. නමුත් කාට හරි භවභෝග ධන සම්පත් නැහැ කියලාත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔහු දන්නවා කොහොමද මේ සංසාර ණය ගනුදෙනුවෙන් පිදී නිදහස් වෙන්නේ කියලා. ඒක නිසා අන්න බුදුහාමුදුරුවෝ අපිට පෙන්වලා දුන්නා අපි කරන පින්කම් හැම සමාජයකම හැමදාම අපි පින්කම් කරනවා. ඒ පින්කම තමාගේ සසර ගමන දිග්ගස්ස ගැනීමට උපකාරී කරගන්න නැතුව තමාගේ සසර දුකෙන් මිදී නිදහස් වීම සඳහා කොහොමද උපකාරී කරගන්නේ කියලා. ඒක නිසා අන්න එහෙනම් අපි ඊයේ දැකපු දෙපැත්ත අන්න බුදුහාමුදුරුවෝ අපිට තුන් පැත්තක් කරලා පෙන්නනවා. ඒක නිසා කවුරු හරි කියනවා නම් බෞද්ධයිනි වරෙල්ලා කඩු අරගෙන පොළු අරගෙන කපණ්ඩයන් කොටණ්ඩයන් මරණ්ඩයන් ගිනි තියණ්ඩයන් බෞද්ධයිනි වරෙල්ලා මිත්‍යා දිට්ඨියකින්ම මරණ්ඩයන් එහෙම අඬ ගහනවා ඔයගොල්ලන්ට පරිස්සමෙන් ඉන්න. බෞද්ධයිනි වරෙල්ලා මිත්‍යා දිට්ඨියකින් මරණ්ඩයන් කියලා. කපණ්ඩයන් කොටණ්ඩයන් මරණ්ඩයන්ට ගිනි තියණ්ඩයන් ඌණියම් කරණ්ඩයන් පොල් ගහණ්ඩයන් ඒ කොහේ යන කට්ටියක්ද? ඉස්සෙල්ලා බොහෝ විට බන්ධනාගාරගත වෙනවා. සමහරට අවුරුදු කිහිපයක් පරක්කු වෙන්නත් ඉඩ තියෙනවා.
මලාට පස්සේ දුගතියට යන කට්ටිය. අන්න දුගතිගාමී මාර්ගය. අන්න පව්කම්. පාපකම්ම ඒවා ගැඹුරින් කරනකොට අන්න ඒව තමා පුණ්‍යාභිසංකාර. ඒක තමයි දුගතිගාමී මාර්ගය. කවුරු හරි කියනවා බෞද්ධයනි වරෙල්ලා අපිත් එක්ක පින්කම් කරන්න සුජාතා සුමනා මල්ලිකාමෙන් භවභෝග ධන සම්පත් කාම සම්පත් සිටු සම්පත් රජ සම්පත් ප්‍රාර්ථනා කරන්න වරෙල්ලා. ඒක හොයන කට්ටියක්ද? ඔව්. සුගතිගාමී. නමුත් අමතක කරන්න හොඳ නෑ ඒ කට්ටියම තමා රාගෙන් දේශයෙන් මෝහයෙන් අර මිත්‍යා දිට්ඨික මරන්න යන්නේ කියලා. ඒක නිසා අන්න අසුතවත් පුතග්ජනයා පුණ්‍ය කම්ම පින කර්මයක් කරගන්නවා. අන්න ඒවා ගැඹුරින් කළාම ඒව තමා පුණ්‍යාභිසංකාර කියලා කිව්වේ. ඒ වගේම තව කට්ටියක් කන්න ගහනවා බෞද්ධයනි වරෙල්ලා අපිත් එක්ක භාවනා කරන්න දොරටු 6 වහගෙන අසකනාසේ දිවකයමන වහගෙන අපිත් එක්ක භාවනා කරන්න වරෙල්ලා. ඒක හොයන කට්ටියක්ද? ආයේ බ්‍රහ්මත්වයට යන කට්ටියක්. ඒ අර ධ්‍යානය උපාදානය කරගන්නවා ධ්‍යානය කර්මයක් බවට පත් කරගන්න කට්ටියක්. ඒව තමා අනිඤ්ඤාභිසංකාර. අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා එහෙමනම් මේ පැවැත්ම තුල ගමන් කරන්න මාර්ග දෙකක් තියෙනවා. එකක් තමා දුගතිගාමී මාර්ගය, එකක් තමා සුගතිගාමී මාර්ගය. ඒක නිසා අන්න පාප කර්ම කරනකොටම පව උපාදානය වෙනවා, පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා. අසුතවත් පෘථග්ජනයාගේ පින්කමක් කරලා තැනම පින උපාදානය වෙනවා, පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා. අන්න අසුතවත් පෘථග්ජනයා ධ්‍යාන වඩලා ධ්‍යාන උපාදානය කරගන්නවා, පංචස්කන්ධ උපාදානයක් සිද්ධ කරගන්නවා. අන්න එහෙමනම් ඒ ඔක්කොම දස අකුසලයට අයිති වෙනවා. ඉතින් ඒක නිසා අන්න බුදුහාමුදුරුව අපිට පෙන්වලා දෙන්නේ කර්මයක් නිර්මාණය කරගන්න ක්‍රමයක් නෙමෙයි. එහෙනම් සියලු කර්මයෙන් මිදී නිදහස් වෙන ක්‍රමයක්. කම්ම අන්ත කරන ක්‍රමයක්. පුණ්‍ය කම්ම, පාප කම්ම, ධ්‍යාන කම්ම අන්ත කරන ක්‍රමයක්. කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම අන්ත කරන ක්‍රමයක්. කම්මක්ඛයෝ නිබ්බාන. ඉතින් කවුරු හරි කතා කරනවා නම් අන්න එහෙමනම් බෞද්ධයනි වරෙල්ලා අපිත් එක්ක සතර ගමටහන් වඩන්න. කුසල් වඩන්න. ඒ කොහේ යන කට්ටියක්ද? ඔව් එක් කොහෙවත්වත් යන්නේ නැති කට්ටියක්, ගමන නවත්තන කට්ටියක්. අන්න දැන් අපිට තේරෙනවා මාර්ග තුනක් තියෙනවා යන්න. මේ පැවැත්ම තුල තියෙනවා සුගතිගාමී මාර්ගයක් සහ දුගතිගාමී මාර්ගයක්. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන්නේ ඒ සුගතිගාමී මාර්ගයේ ගමන් කරන හැටි හෝ දුගතිගාමී මාර්ගයේ ගමන් කරන හැටි නෙමේ. ඒ සුගතිගාමී මාර්ගයනොත් දුගතිගාමී මාර්ගයනොත් හෙවත් මේ පැවැත්මෙන් හෙවත් මෙන්න මේ ගති 31ෙන්ම මිදී නිදහස් වෙන ක්‍රමයයි. ඒක තමයි ලෝකෝත්තර මාර්ගය. අන්න එහෙනම් අපි ඊයේ දැකපු දෙපැත්ත බුදුහාමුදුරුවන් අපිට තුන් පැත්තකින් පෙන්නලා දෙනවා. ඒක නිසා සංවට්ට මිච්ඡා මාර්ගය ඒ මිච්ඡාංගාට බුදුහාමුදුරුවෝ 10ක් කරලා පෙන්නනවා. මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති.
ඒ වගේ මේ ලෞකික අංගාටත් බුදුහාමුදුරුවෝ සම්මා ඥාන සම්මා විමුක්ති සමග 10ක් කරලා පෙන්නලා දෙනවා. ඒ වගේ මේ ලෝකෝත්තර මාර්ගයත් සම්මා ඥාන සම්මා විමුක්ති අංග 10ක් කරලා පෙන්නලා දෙනවා. ඒක නිසා අන්න එහෙමනම් මේ අසුතවත් පුතඥයා රාග වටය, දේශ වටය, මෝහ වටය, රාගයේ දේශයේ මොහේ වට කරගෙන අන්න මිච්ඡා මාර්ගයක ගමන් කරනවා. ඒක තමයි දසකුසලය. අන්න බුද්ධෝත්පාද කාලයක අබුද්ධෝත්පාද කාලයකත් මිනිසයා දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියා කරනවා. ඒක තමයි පරිවට්ටය. අන්න රාගයේ ද්වේෂයේ මොහේ වට කරගෙන සුගතියක් හදා ගන්නවා. ඒක තමයි විග්‍රහ කළේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවපක්කා කියලා. හේවත් බුද්ධෝත්පාද කාලයකත් අබුද්ධෝත්පාද කාලයකත් මිනිසයා මෙන්න මේ දස අකුසලයෙන් ලෞකික වශයෙන් වෙන් වෙනවා. ඒක තමයි වේරමණී කියලා කිව්වේ. ඒක බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලිනුත් තිබුණා. අදත් තියෙනවා, හෙටත් තියෙනවා. ඒක නිසා අන්න එහෙමනම් ඒ මිච්ඡාංග 10ත් ලෞකිකාංග 10ත් හෙවත් ඒ සුගතිගාමී මාර්ගයත් දුගතිගාමී වෙගයත් තුල තමා අන්න එහෙමනම් අපුඤ්ඤාභිසංකාර, පුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර සිද්ධ වෙන්නේ. ඒක නිසා අන්නේ අංග 20 බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා විසති අකුසල පක්කා කියලා. අන්නේමනම් බුද්ධෝත්පාද කාලයක ඉපදිලා කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා සද්ධර්මය ශ්‍රවණය කරගත්තු සුතවත් ආර්ය ශාවකයෙකුට පුළුවන් සතර කමඨහන් වඩලා කුසලයක් කරගන්නවට අමතරව උපේක්ඛා සහගත සිතෙන් පින්කමක් කරලා ඒ පින අනුමෝදන් කරලා කුසලයක් කරගන්න. ඒකයි තීරුම් ගන්න. ඒක නිසා ඕනෑම කෙනෙකුට ඕනෑම දවසක පින්කමක් කරගන්න පුළුවන්. බුද්ධෝත්පාද කාලයකත් අබුද්ධෝත්පාද කාලයකත්. හැබැයි කුසල් වඩන්න නම් බුද්ධෝත්පාද කාලයක ඉපදිලා කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා සද්ධර්මය ශ්‍රවණය කරලා හේතුඵල ධර්මයත් ණය විනයත් තේරුම් ගත්තොත් පමණයි උපේක්ඛා සහගත සිතින් පින්කමක් කරලා ඒ පින අනුමෝදන් කරලා කුසලයක් කරගන්න පුළුවන් වෙන්නේ. සතර කමඨහන් වඩලා කුසලයක් කරගන්නවට අමතරව. ඒක නිසා අන්නේ ලෞකික මාර්ගයෙන් අන්න ලෝකෝත්තර මාර්ගයට යන්න පුළුවන්. ඒ සංවට්ට පරිවට්ට දෙකම විවට්ට කරන්න පුළුවන්. කුසලයක් කරගන්න පුළුවන්. අන්න එතන තමා අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංග. ඒක නිසා බුදුහාමුදුරුවෝ අන්න ඒක තමා අපිට විග්‍රහ කළේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමා අන්න දස අකුසලයෙන් මනසාචේ ප්‍රසන්නේන කර ගැනීමෙන් භාසතිවා කරෝතිවා හෙවත් පටිවිරතු අර්ථයෙන්. ඒක නිසා අන්න කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා සද්ධර්මයේ ශ්‍රවණය කරගත්තු පුද්ගලයෙකුට තමා ඒ ලෞකික මාර්ගයත් එහෙමත් නැත්නම් ඒ ලෞකික මාර්ගයෙන් ලෝකෝත්තර මාර්ගයට යන්නත් පුළුවන්. අන්න එතකොට ඒ ලෞකික මාර්ගයේ අංග 10ත් ලෝකෝත්තර මාර්ගයේ අංග 10ත් ඒ දෙක තමා බුදුහාමුදුරුවෝ විග්‍රහ කළේ විසති කුසල පක්කා කියලා. හේවත් ඔහුට උදා කරගන්න පුළුවන් අන්න ලෞකික සහ ලෝකෝත්තර උභය අර්ථ සාධනයම. ඒ වගේම ලෞකික මාර්ගය තුල තමා චේතෝ විමුක්තිය පමණක් උදා කරගන්න පුළුවන්. අන්න ලෝකෝත්තර මාර්ගයට අවතීර්ණ වුණා නම් අන්න චේතෝ විමුක්තියත්
පඤ්ඤා විමුක්තියත් උබතෝ භාග විමුක්තියම ඒකයි මනසාචේ ප්‍රසන්නේන කියලා කිව්වේ. අන්න උබතෝ භාග විමුක්තියමත් උභය අර්ථ සාධනයත් උදා කරගන්න පුළුවන්. ඒක නිසා මේ පිනයි කුසලයයි දෙකක්. ඒකට බුදුහාමුදුරුවෝ හොඳ උදාහරණයක් පෙන්වලා දීලා තියෙනවා. කෙතක් තියෙනවලු කුඹුරක්. මේ කුඹුරේ අන්න ගොවියෝ වැඩ කරනවා. මොකද්ද ගොවියෝ කරන වැඩේ? වී වපුරනවා. ඒක නිසා වපුරන බීජ තමා පින. අන්න වී වැපුරුවා නම් අස්වැන්නක් ගෙට ගන්න. ඒක තමයි කුසලය. අන්න එනම් වපුරන බීජ තමා පින්කම, ගෙට ගන්න අස්වැන්න තමයි කුසලය. එහෙනම් මොකද්ද මේ කෙත කුඹුර? ගොවිය කිව්වේ දායකයෝ, ශ්‍රාවකයෝ. අන්න කුඹුරේ වැඩ කරනවා. ඒක තමයි පින්කම. පින්කමක් කරලා අන්න ගෙට ගන්න අස්වැන්න තමයි කුසලය. එහෙනම් මොකද්ද මේ කෙත? මොකද්ද මේ කුඹුර? ඒක තමයි මේ අරහතන් වහන්සේලා දේශනා කරන ධර්මය. අරහතන් වහන්සේලා දේශනා කරන ධර්මය නැතුව අන්න පින කුසලයක් කරගන්න ක්‍රමයක් ඒකයි තීරුම් ගන්න. ඉතින් ඒක නිසා අන්න එමනම් සංවට්ට පරිවට්ට විවට්ට ත්‍රිපරිවට්ටය. ඒ වගේ අපි තේරුම් ගන්න ඕන සංවට්ටය නිසාත් පරිවට්ටය නිසාත් ඒ කිව්වේ මිච්ඡා මාර්ගයත් ලෞකික මාර්ගයත් ඒ දෙකම නිසා අන්න සසර ගමන යනවා. ඒ දෙකේම ප්‍රතිඵලය තමයි දුක් පැවැත්මක් පවත්වාගෙන යෑම. ඒක නිසා මේ රටේ ලෝකේ ආගම් කියලා જાතියක් තියෙනවා. ආගම් වල මොනවද කියලාන්නේ? ආගම් වල කියනවා දුගතිගාමී මාර්ගේ යන්න එපා. කොහෙද යන්න කියන්නේ? සුගතිගාමී මාර්ගේ යන්න. ඒක නිසා ආගම් හොඳයි. ආගම් මිනිස්සුන්ට කියනවා දුගතිගාමී මාර්ගේ යන්න එපා, සුගතිගාමී මාර්ගේ යන්න කියලා. ඒක නිසා අන්න ආගම් කියන්නේ ඒවටයි. ආගම් වල නිවනක් නැත්තම්. ආගම් පෙන්වලා දෙන්නේ සුගතිගාමී මාර්ගයක්. ඒක හොඳයි. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ ඒ ආගම් වලට එහා ගිය ඒ සුගතිගාමී මාර්ගයනුත් දුගතිගාමී මාර්ගයනුත් දෙකෙන්ම මිදී නිදහස් වෙන මාර්ගයයි. ඒක තමයි නිබ්බානය. අනේනම් අපි දෙපැත්ත තුන් පැත්තෙන් දැක්කා. එහෙමනම් මේ සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන්න අපි මොකද කරන්න ඕන? අලුතෙන් ණය වීම නවත්තන්න ඕන. අලුතෙන් ණය වීම නවත්තන්න නම් සතර කමඨහන් වඩන්න ඕන. අන්න සතර කමඨහන් වඩන තැන අන්න අපි අලුතෙන් ණය වීම නවත්තනවා. සංවට්ට පරිවට්ට විවට්ට කරනවා. ඒක නිසා සතර කමඨහන් වඩන තැන අන්න සංවට්ට පරිවට්ට විවට්ට කරනවා. ඒ වගේම අලුතෙන් ණය වීම නවත්තන්න කටයුතු කරනවා වගේම අන්න කරපු පව් අලුතෙන් පව් කිරීම නවත්තන්නේ සතර කමඨහන් වැඩීමෙන්. ඒ වගේම කරපු පව් කමා කරගන්න ඕන. අනේනම් අලුතෙන් පව් කිරීම නවත්තන්න තියෙන එකම ක්‍රමය තමයි සතර කමඨහන් වැඩීම. කරපු පව් කමා කරගන්න ඕන. ඒ වගේම
සතර කමඨහන් වඩන තැන අන්න ලෞකික සීලය අරියකාන්ත සීලය හෙවත් ලෝකෝත්තර සීලය බවට පත් වෙනවා. අරියෝ සම්මා සමාධි බලගැන්විලා අන්න ලෝකෝත්තර සමාධිය බලගැන්වෙනවා. ඒ වගේම උපේක්ඛා සහගත සිතින් පින්කමක් කරලා අන්න පින අනුමෝදන් කරන්න ඕන. ඒ වගේම යම් දවසක කරපු පිනක් මතක් වෙනවා නම් අන්න එතකොටත් පින් අනුමෝදන් කරන්න ඕන. කරපු පව් මතක් වෙනවා නම් අන්න එතකොටත් කමා කරගෙන පින් අනුමෝදන් කරන්න ඕන. අන්න එහෙමනම් අන්න ඔහු අලුතෙන් ණය වීමෙනුත් නවත් මිදී නිදහස් වෙනවා, පරණ ණයනුත් මිදී නිදහස් වෙනවා. ඒක නිසා ලෝකයා දන්න දෙපැත්තක් තියෙනවා. ඒ තමයි පව සහ පින. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නා නෑ පවයි පිනයි නෙමෙයි දෙපැත්ත. පවයි පිනයි දෙකම තියෙන්නේ ලෝකය තුලයි. ඒක නිසා ඒ දෙකෙන් තමයි ලෝකය පවත්වාගෙන යන්නේ. ඒක තමයි අකුසලය. අන්න බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නා අකුසලය සහ කුසලය. පවත්තිතං අපපතිවත්තියන් ලෝකය සහ ලෝකයෙන් එතර වීම මෙන්න මේකයි බුදු කෙනෙක් පෙන්වලා දෙන දෙපැත්ත.